නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි සියලු දෙනාගේම එකම අදහස තියෙන්නේ නිවන් දකින්න. නැත්නම් මේ සියලු දුක නිදහස් වෙන්න. අපට විතරක් නෙමෙයි අද ගොඩාක් වෙලාවට බෞද්ධ කියන හැමෝටම වගේ කැමැති දුකෙන් නිදහස් වෙන්න. ඒ විතරක් නෙමෙයි. ඉන්දියාවේ බොහෝ අය දුකින් නිදහස් වෙන්න ඕන කියලා ගිහිගේ අතහරිනවා. කෝටි 5ක් විතර ඉන්නවා. එහෙම ගිහිගේ අතහැරලා භාවනා කරනවා. නමුත් ඒ අදහස තිබුණාට ඕනකම තිබුණාට වීරිය තිබුණාට යමක් කරාට ඒ කිසි කෙනෙකුට සැබෑවටම දුකින් නිදහස් වෙන්න බෑ. ඒකට හේතුව තමයි දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා යමක් කරලා හරියන්නේ නැහැ. කළ යුතු දේ කරන්නට ඕන. කළ යුතු දේ කරොත් තමයි දුකෙන් නිදහස් වෙලා නිවන් දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. බුදුරණවහන්සේගේ උපමාවක් මතක එදත් මම කීවද කොහෙද? බුදුරණවහන්සේ දේශනා කරනවා කෙනෙකුට කිරි ඕන වෙලා අන් දෙක ළඟට ගිහිල්ලා කොච්චර වීරිය කරලා කිරි ඇද්දත් ඒකට කවදාම කිරි එන්නේ නැහැ. හැබැයි යම් කිසි දෙයක් කරනවා, ලොකු වීරියක් කරනවා. ඒ වගේම යාට කිරි ඕනකමකුත් තියෙනවා. නමුත් කරන වැඩේ වැරදි. අන්න ඒ වගේ තමයි ගොඩාක් බොහෝ පිරිසාද නිවන් දකින්නට ඕනේ, දුක නිදහස් වෙන්නට ඕනේ කියලා කැමැත්ත ඇති කරගෙන ලොකු වීරියක් කරනවා. හැබැයි ඒ කරන වීරිය හරියට අර එළදෙනගේ අඟෙන් කිරි අදිනවා වගේ. නමුත් හරියට යම් කිසි කෙනෙක් තේරුම් ගත්තා නම් කිරි කොතනද එන්නේ කියලා අන්න එයාට එතකොට පුළුවන්කමක් ලැබෙනවා සැබෑවටම කිරි ලබා ගන්න. බුදුරජාණන් වහන්සේ කාලෙත් එහෙම වුණා. ඒ මේ කාලේ විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා දේශනාවක තියෙනවා සුණක්කත්ත කියලා දේශනාවක. සුණක්කත්ත බුදුරජාණන් වහන්සේගෙන් ඇවිදilla අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියට ඇවිදilla බොහෝ භික්ෂුන් වහන්සේලා අරහත්ත්ව ප්‍රකාශ කරනවා. රහත් වුණා කියලා. මේ අරහත්ත්ව ප්‍රකාශ කරන ඔක්කොම නිකලස් වෙලා දින්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෑ සුණක්කත්ත කියලා. හැමෝම නිකලස් වෙලා නෑ කියලා. එයාලා මුලා වෙලා අරහත්ත්ව ප්‍රකාශ කරනවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී අරහත්ත්ව ප්‍රකාශ කරන්න තරම් කොච්චර මුලාවක් තියෙනවද? එයාලා බොරුවකට නෙමෙයි කියන්නේ. ඇත්තට Tamanට ප්‍රත්‍යක්ෂයක් තියෙන අරහත් වුණා කියලා. නමුත් එයාලා ධර්ම අවබෝධ කළා නෑ. හරියට අද ගොඩාක් කාලවට එක එක විදිහට මාර්ගඵල ලැබුවා. මම රහත් වුණා කියලා හිතනවා වගේ. බුදුරණවහන්සේක දේශනා කරනවා එයාලාට තණ්හාව අල්ලන්න බෑ කියනවා. ඒ කියන්නේ එයාලගේ සමාධි බලයත් එක හේතුවක්. ඒ නිසාට කෙලෙස් වෙන්නේ නෑ. මේ කෙලෙස් එන්නේ නැති නිසා ධර්ම දැනුමකුත් තියෙනවා. ඒ හේතු කරගෙන එයාලා ගලපගෙන එයාලගේ තණ්හාව නැහැ කියලා එයාට ප්‍රත්‍යක්ෂයක් කියනවා. නමුත් සැබෑවටම එයාලට තණ්හාව තිබිලා නෙමෙයි. අඩුම තරමේ සෝතාපන්න මාර්ගයට ඇවිදලා නෙමෙයි. බුදුරණවහන්සේ උදාහරණයක් බුදුරණවහන්සේගෙන් අහනවා සුණක්කත් ස්වාමීන් යාලට කියන්න බෑද අහනවා. කියලා දෙන්නේ නැද්ද අහනවා. කියන්න බෑ කියන. මොකද බුදුරණවහන්සේකවත් පිළිගන්න බෑ. ඇයි ඒ? Taman ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. Taman මාර්ගඵල ලැබුවා නිකලෙස් වුණා කියලා ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ඒ නිසා බුදුරණවහන්සේ කිව්වත් ඒක පිළිගන්න හැකියාවක් නැහැ. Taman අත්විඳිනවා යම් කිසි දෙයක්. බුදුරණවහන්සේ උදාහරණයක් කියනවා. හරියට මේ වගේ කියනවා. ඔන්න කෙනෙකුට විස ඊතලයක් වදිනවා. විස ඊතලයක් වැදුනට පස්සේ වෛද්‍යවරයෙක් ළඟට එක්කරන් ගිහිල්ලා අර විස ඊතලේ අයින් කරනවා. අයින් කළා වෛද්‍යවරයා කියනවා ලෙඩාට මෙයාගේ ඇතුලේ විස තියෙනවා. විස ඊතලේ අයින් කරලා ඇතුලේ විස තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න කියනවා. මේ විස අයින් කරන්න ඕන කියන කාලෙන් කාලට වනමුකේ පාදලා විස අයින් කරන්න ඕන කියනවා. නමුත් මෙයා මොකද කරන්නේ? දැන් විස ඊතලේ අයින් කරන නිසා මගේ ඇතුලේ විසක් නැහැ කියලා කිසි පරිස්සම් වෙන්නේ නැහැ. දැන් එයා හිතනවා මොකද්ද? මගේ දැන් ඇතුලේ විසක් නැහැ. මම දැන් මගේ විස ඊතලේ අයින් කරලා තියෙන්නේ කියලා එයා හිතනවා. අන්නේ වගේ කියනවා අර අරහත් ප්‍රකාශ කරනවා. බාහිරින් යාලට එන හැම දෙයක්ම නැහැ. ඒ කියන්නේ මොකක්වත් රාගයට හේතු වෙන දෙයක් නැහැ. ද්වේෂයට හේතු වෙන දෙයක් නැහැ. කිසිම විදිහට අකුසලයක් එන්නේ නැහැ. හොඳ සමාධි බලයක් තියෙනවා. නමුත් එයාලගේ අභ්‍යන්තරයේ අකුසලයේ තියෙනවා. ඒ කියන්නේ මේ ආත්ම දෘෂ්ටිය තමන්ගේ ඇතුලේ බැසගෙන තියෙනවා. ඒක එයාට අල්ලන්න බෑ. ඒ නිසා තමන්ට කිසිම අකුසලයක් ඉන්නේ නැති නිසා එයාට හිතෙනවා කොමනිකලස් කියලා. ඉතින් බුදුරයන් බලන්න එතකොට බුදුරයන් වහන්සේටවත් ඒක පැහැදිලි කරලා දෙන්න බෑ. එච්චරටම එයාට ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ඊළඟට තමයි බුදුරණවහන්සේගේ දේශනාවක් තියෙනවා. සංයුත්ත නිකායේ තියෙන්නේ දෙවි කෙනෙක් ඇවිදලා බුදුරණවහන්සේගෙන් අහනවා
ස්වාමීනි මේ ජරා මරණ වලින් පීඩිත වෙලා ඉන්න මේ සත්වයෝ හිස ගිනිගත්ත කෙනෙක් වගේ මහසි ගන්නට ඕන නැති මේ රාගයයි ද්වේෂයයි දුරු කරන්න නේද කියලා අහනවා. බුදුරණවහන්සේ කියනවා නෑ. එහෙම නෙමෙයි. මේ ජරා මරණ වලින් පීඩිත වෙලා ඉන්න මේ සත්වයෝ හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න මහසි ගන්නවා වගේ මහසිගත යුක්තේ සක්කාය දිට්ඨි දුරු කරන්න. මොකද රාගයයි ද්වේෂයයි කියන කාරණාව අපට පාලනය කරන්න පුළුවන්. සමාධියකින් අපට යටපත් කරන්න පුළුවන්. මේ ජීවිතයේ තුරාවට එන්න තියෙන හදන්න පුළුවන්. ඒ තරම් නෙමෙයි කල්ප කාලාන්තරයක් එන්න තියෙන හදන්න පුළුවන්. බ්‍රහ්ම ලෝක වලට ගියාට පස්සේ කල්ප කාලාන්තරයක් එන්නේ. නමුත් ආධ්‍යාත්මයේ තියෙන ආත්ම දෘෂ්ටි දුර යන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරණවහන්සේ දේශනා කරේ මූලිකව කළ යුත්තේ සක්කාය දිට්ඨි දුරු කරගන්නේ. සක්කාය දිට්ඨි දුරු කරගත්ත කෙනා කවදා හරි රාග දිශ දුරු කරනවා. ඒක ඒකාන්තයෙන් වෙන දෙයක්. නමුත් රාගයයි ද්වේෂයයි දුරු වුණා කියලා නැති වුණා කියලා සක්කාය දිට්ඨි දුරු වෙන්නේ නැහැ. මොකද ඒක කල්ප කාලාන්තරය ගිහිල්ලා හරි නැවත යාලට රාග ද්වේෂ නැති ස්වභාවය අයින් වෙච්ච ගමන් අහප පල්ලට වැටෙනවා. බුදුරණවහන්සේ එක්තරා අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක පින්ඩපාතේ චාරිකාවේ වඩිනකොට දකින්නවා ලිච්ඡවි කුමාරවරු ඈත ඉලක්ක වලට ලස්සන විදිනවා. හරියට ඉලක්කයට විදිනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ලිච්ඡවි කුමාරවරු හරිම දක්ෂයි නේද මේ ඊතල වලින් විදින්න කියලා. බුදුරණවහන්සේ දේශනා කරනවා දක්ෂයි. හැබැයි ආනන්ද ඕකද වඩාත්ම දක්ෂකම කියන්නේ. එහෙම නැතිනම් යම් කිසි කෙනෙක් වොන්න අස්ලෝමියක්. ඒ කියන්නේ ගොඩාක් සියුම් අස්ලෝමිය. ඒකක් 100ට පලනවා. ඒක 100ට පලලා ඒක ඈතින් එල්ලනවා. ඒ 100ට පලපු තව එකකින්ම විදිනවා. ආනන්ද මේක කොච්චර අමාරුද අහනවා. ස්වාමීනි ඒක හිතන්නවත් බෑ කියන්නේ එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා. එච්චර අමාරුයි කියනවා. ආනන්ද ඊටත් වඩා අමාරුයි සක්කාය දිට්ඨි දුරු කරන්න. එහෙනම් බලන්න බුදුරණවහන්සේ මේ දේශනා කරපු දේ අනුව අපට හොඳට පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි මේ හිතනවා වගේ සීලයක් රැකලා සමාධියක් වඩලා ධර්මයේ ඉගෙනගෙන හුදකලා වෙලා අපි අපට ඕන විදිහට භාවනාවක් කර පමණි අපිට මේ ධර්මයේ තේරුම් අරගෙන සැබෑ මාර්ගයක් වඩන්න බෑ. ඒකට මූලික කළ යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි ඉස්සල්ලාම අපි තේරුම් ගන්නට ඕනේ කුමද්ද යථාර්ථය කියන්නේ. දැන් මේ කාලේ බුදුරණවහන්සේ ළඟට එක එක බ්‍රාහ්මණවරු රජපැලැන්ති වල අය තරුණ අය එනවා. ඇවිදලා බුදුරණවහන්සේගෙන් අහන්නේ මොකද්ද? බුදුරණවහන්සේ ළඟට ආවට පස්සේ බුදුරණවහන්සේ කියලා දෙන්නේ තමන්ගේ ජීවිතය ගැන. මේ ජීවිතේ පැවැත්ම ගැන කියලා දෙනවා. එතකොට කතා කරන්නේ මොකේද? ප්‍රඥාවට කතා කරන්නේ. ප්‍රඥාවට කතා කරපුව ගමන් එයාලගේ ප්‍රඥාව දිනනවා. අන්න මූලිකව මොකද්ද එයාලට හටගන්නේ ධම්මැස. ධම්මැස හට ගන්නවා කියන්නේ ලෝකේ යථාර්ථය යාලා තේරුම් ගන්නවා. අන්න එතකොට යාලට සෝතාපන්න වෙනවා. ඊට පස්සේ යාලා පුරුදු කරනවා. අන්න ඊළඟ නිකලස් වෙනවා. එතකොට අපි සැබෑවටම මෙන්න මේ කාරණාව නිවැරදිව නොහටාගත්ත නිසා බොහෝ අය නිවන් දකින්නට ඕනේ, දුක නිදහසෙන්න ඕනේ කියලා හිතාගෙන ගොඩක් ಜಾති කරනවා. හැබැයි ඒ දේ කරන්නට ඕනේ අපි. ඒ දේ නොකර අපිට බෑ. අපි සිල් රකින්නට ඕනේ, සමාධිය වඩන්නට ඕනේ, මොකද ධර්ම ඉගෙන ගන්නට ඕනේ. හැබැයි අපි හොඳට තේරුම් ගන්නට ඕනේ අපි කුමක්ද කළ යුත්තේ? මේ ධර්ම මාර්ගයේ ප්‍රධානම කාරණේ තමයි නිවන් දකින්න ඕන වෙන ධර්ම මාර්ගය පුරුදු කරන්නේ යෝනිසමනස්කාරය. ඒ කාරණාව නැතිනම් කවදාවත් අපිට මොන දේ කරත් සැබෑවට මාර්ගය යන්න බෑ. අපි උත්සාහ කරන්නේ කුමක්ද? අපි සංසාරේ භයානකත්වයේ තේරුම් අරගෙන අපි වීරිය කරනවා Tamanට රැකවරණයක් දෙන්න. ඒ කියන්නේ අපි කැමති මේ දුක නැති වෙලා මේ දුකෙන් නිදහස් වෙලා ඉන්න. හැබැයි ඒ කරන්න හදන දේ අපි කරන්නේ මම රකින්න. මට රැකවරණයක් දෙන්න. දැන් නිවන් දැක්කම අපි කවුරුත් දන්නවා ඉපදීම දුර වෙලා යනවා. සෝතපන්න වුණාම ආත්ම හතකින් දුකින් නිදහස් වෙනවා. එතකොට අපි හොයන්නේ Tamanට රැකවරණයක් දෙන්න. හැබැයි ඒ පදනම මුල් කරගෙන අපි ගොඩක් ಜಾති කරනවා. සිල් රකින්නවා. සමාධිය වඩනවා. අනිත්‍යත් කරනවා. හැබැයි Tamanට රැකවරණයක් දෙන්න. අපි දකින්නේ උත්සාහ කරන්නේ මේ Taman කියන්නේ මොකද්ද කියලා. බුදුරණවහන්සේ කියලා දෙන්නේ මේ මම කියන්නේ මොකද්ද කියලා. මම හැදෙන්නේ කොහොමද කියලා. අන්න මමත්වයේ හැදෙන හැටි, මම හැදෙන හැටි හොයන වැඩ පිළිලක් බුදුරණවහන්සේ ඉස්සල්ලාම කියලා දෙනවා. ඒක කිව්වට පස්සේ අන්න එයාගේ ප්‍රඥාව තියෙනවා නම් ඒ මමත්වයේ හැදෙන හැටි අහපන ධර්මයේ තියෙනවා නම් යෝනිස මනසිකාරය කරනකොට අන්න එයා තේරුම් ගන්නවා සැබෑවටම මේ මම කියන දේ සංකල්පයක්. මේ හේතුඵල ධමයක් නොදන්නාකම නිසා මම කියලා කෙනෙක් ඉන්නවා. මම කියලා දෙයක් තියෙනවා කියලා ගොඩ නගා ගන්නවා. ගොඩ නගාගෙන මොකද කරන්නේ?
ගොඩ නගාගත්ත මට රැකවරණයක් දෙන්න. ගොඩ නගාගත්ත මම ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. හැබැයි හරියටම ධර්ම දැක්කනම් ධර්ම තේරුම් ගත්තා නම් මොකද්ද එයා කරන්නේ? හැම වෙලෙම එයා කැමති වෙන්නේ යථාර්ථය දකින්න. යථාර්ථය දකිනකොට එයාට තේරෙනවා මෙතන ඇත්තටම මමත්වය කියලා දෙයක් නෙමෙයි තියෙන්නේ කියලා. මෙතන තියෙන හේතුඵල ධර්මයක් කියලා. එතකොට එයා හේතුඵල ධර්මය හොයමින් යනකොට අන්න එයාට සැබෑ යථාර්ථය අහු වෙනවා. එතකොට එයාට ඕඩකමක් තියෙන්නේ තමන් නිකලෙස්ෙන් දුක නිදහස් වෙන ක්‍රමයක් නෙමෙයි. මේ බොරු වැඩපිළිවෙල නොපවත්තන්න කැමැත්තක් හටගන්න. ඇයි යා දකිනවා තමන්ගේ ප්‍රඥාව තුළින් මේ මම හැදෙන වැඩපිළිවෙල බොරු වැඩපිළිවෙල. මුලාවක්. එහෙනම් ඒක නොපවතින දේ කැමැත්තක් හටගන්න. මම මේ බොරුවක් තුළ ඉන්න කැමති නෑ කියලා. එතකොට අපි බොරුවක් තුළ ඉන්න කැමති නැහැ කියන සංකල්ප ඒක අපිට තේරුම් ගන්නට නම් අපිට මූලිකව තියෙන්නට ඕනේ බුදුරණවහන්සේ මේ මමත්වයේ හැදෙන ආකාරය ගැන මේ දේශනා කරපු ධර්මය අහන්නට ඕනේ. එතකොට තමයි අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට තමයි අපි මමත්වය දුරු කරගන්න. නැත්නම් මේ බොරු වැඩපිළිවෙලෙන් ඉවත් වෙන්න උත්සාහයක් දරන්න. එතකොට ඒකට පුරුදු කරන ක්‍රමයක් තියෙනවා. ඊළඟට ඒකට දැන් අපි ගොඩක් වෙලාවට ආරෂ්ඨාංග මාර්ගය ඉගෙන ගන්නවා. ආරෂ්ඨාංග මාර්ගයේ අංග 8ක් තියෙනවා. මේ ආරෂ්ඨාංග මාර්ගයේ පවා පුරුදු කරන ක්‍රමයක් තියෙනවා. මූලිකව ආරෂ්ඨාංග මාර්ගයේ සම්මාදිට්ඨිය. දැන් මම අද ගොඩක් වෙලාවට මේ දේශනාව පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ආරෂ්ඨාංග මාර්ගය ගැන. ආරෂ්ඨාංග මාර්ගයේ මේ අපි කොහොමද සැබෑවට මේ ආරෂ්ඨාංග මාර්ගය පුරුදු කරන්නේ කියන කාරණාව ගැන. එතකොට අපට තේරුම් ගන්න පුළුවන් මේ ඇත්තට මොකද්ද නිවැරදි අපි මේ ගොඩක් වෙලාවට අපි ධර්මයේ අහනවා. අපි මේ ධර්මයේ බුදුරණවහන්සේ දැන් එක එක අයට කියපු දේවල් තියෙනවා. එක එක අවස්ථාවලට කියපු දේවල් තියෙනවා. අපි ඒක උඩින් අපි අහලා අපි ඒක හැම වෙලෙම මේ හැම දෙයකම මේක ගලප ගන්න. නමුත් බුදුරණවහන්සේ දේශනා කළා දෙන සමහර දේශනා මාර්ගයට ආව කෙනාට පුරුදු කරන්න. සෝතාපන්න වෙච්ච කෙනාට පුරුදු කරන්න. සමහර කරුණු සෝතාපන්න වෙන්න කලින් පුරුදු කරන්න. සමහර කරුණු මේ අනාගාමී කෙනාට පුරුදු කරන්න. නමුත් ඔක්කොම එකට දේශනා කළා තියෙනවා. එතකොට අපි සමහරලාට අර සෝතාපන්න වෙච්ච කෙනා පුරුදු කරන දේ අපි පුරුදු කරනවා. හැබැයි ඒක කුසලයක්. කිනක් රැස් වෙනවා. නමුත් ඒ දේ තුලින් අර විදිහට මාර්ගය වැඩින්නේ නැහැ. ඒ සෝතාපන්න වෙච්ච කෙනාට අයියේ දේ කරන්න පුළුවන්. සෝතාපන්න වෙන්න වෙන දෙයක් කරන්නට ඕන. අන්න ඒ නිසා ඒ හැම කරුණු ඒ ඔක්කොම කරුණු ඇතුළත් කරලා මම දේශනා කීපයක් උපයෝග කරගෙන මේ ආරෂ්ඨාංග මාර්ගය ගැන සැබෑවටම නිවන් මාර්ගය අපි තේරුම් ගන්න කොහොමද කියන එක ගැන පැහැදිලි කරන්න තමයි අද උත්සාහ කරන්නේ. ඒකට මම එක දේශනාවක් මේ මාතෘකා කරගන්න මුල් කරගන්න මේක මම හිතන්නේ මම අහලා නැහැ කිසිම දේශකයන්න් වහන්සේ නමක් මේක දේශනා කරලා තියෙනවා කියලා. මේ දේශනාව තියෙන්නේ කුද්දක නිකායේ ඉතිඋත්තක පාළි බුදුරන් වහන්සේ දේශනා කරපු දේශනාව. මේකේ නම තමයි දිට්ඨිගත සූත්‍රය. මොකක්ද දේශනාවේ නම? දිට්ඨිගත සූත්‍රය. දෘෂ්ටිගත කරදී කියන්නේ දෘෂ්ටි වලට යොමු වීම ගැන වදාළ දේශනාව. දෘෂ්ටිගත සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම මේ දේශනාවේදී වදාරනවා. ජීහි භික්කවේ දිට්ඨිගතෙහි පරියුට්ඨිතා දේමනුස්සා ඔලියන්ති එකේ අතිදාවන්ති එකේ චක්කුමන්තෝ පස්සන්ති. බුදුරණවහන්සේ පුජ්‍යලියෝ තුන් දෙනෙක් ගැන විස්තර කරනවා. මෙතන ඉස්ලාම් දෙන්නෙක් කියනවා ජීහි භික්කවේ දිට්ඨිගතෙහි මහණෙනි මේ දෘෂ්ටි ගතික දෙකක් තියෙනවා. දෘෂ්ටි වලට බැස ගන්න කරුණු දෙකක් තියෙනවා. දෙවි මිනිසුන් දෘෂ්ටි වලට බැස ගන්න ඒවා දෙකක් තියෙනවා. ඔලියන්ති එකේ එකක් තමයි මේ බැසගෙන සිටීම. අනිත් එක අතිදාවන්ති එකේ. අනිත් එක තමයි ඉක්මවා දීම. අතිදාවන්ති කියන්නේ ඉක්මවා යන එක. ඊළඟට කියනවා චක්කුමන්තෝ පස්සන්ති. ඇස් ඇති කෙනා දකිනවා. පුජ්‍ය තුන් දෙනෙක් කියනවා. එකක් තමයි දෘෂ්ටි දෙකක්. ඒ තමයි ඔලියන්ති කියන්නේ බැසගෙන ඉන්නවා කියන එක. ඔලියන්ති එකේ. අනිත් එක අතිදාවන්ති එකේ. අතිදාවන්ති කියන්නේ ඉක්මවා දුවනවා. ඊළඟ එක තමයි චක්කමන්තෝ පස්සෙත්. ඇස් ඇති කෙනා දකිනවා. නෑ උ කරදර කරන්නේ. ඔන්න විස්තර කරනවා බුදුරන් වහන්සේ මොකද්ද මේ ඔලියන්ති කියන්නේ. ඔලියන්ති කියන්නේ බැසගෙන ඉන්නවා කියන්නේ මොකද්ද කියන්නේ. භවරාමා භික්ඛවේ දේමනුස්ස භවරතා භව සම්මුදිතා තේසං භව නිරෝධාය ධම්මං දේශීමානුන චිත්තං පක්ඛන්දතින පසීදතින සම්තිට්ඨති නාදිමුච්චති එවං කෝ භික්ඛවේ ඔලියන්ති එකේ. මහණෙනි දෙමිනිසුන් ඉන්නවා. දෙමිනිසුන් මේ භවයටම ඇලුම් කරනවා. භවයටම කැමති. භවයම සතුටින් පිළිගන්නවා. ඔවුන්ට භව නිරෝධාය ධම්මං දේශීමානෝ භවය නිරුද්ධ වීම ගැන පැවැත්ම පවතින ස්වභාව නිරුද්ධ වීම ගැන
ධර්මයේ දේශනා කරද්දී න චිත්තම් පක්ඛන්දති. සිත පහදින් සිත ඒකේ බැසගන්නේ න පසීදති පහදින්නේ නැ සංසිත තේ තුල පිහිටන්නේ නැහැ. නාදි මුච්චෙත් බැසගන්නේ නැහැ. මෙන්න මේක කියන ඔලියන්ති එකේ. බැසගෙන සිටිනවා කියන්නේ මේක. ඒ කියන්නේ කොච්චර ඒක සමාජයේ ඕන තරම් තියෙන එකක් මේ කාරණාව. ඒ කියන්නේ කොච්චර ධර්මයේ කියන්නේ මේ දුකින් නිදහස් වීම ගැන කිව්වට එයාලා කැමති නෑ මේ දුකින් නිදහස් වෙන්න. මොකද එයාලා මේ භවයම කැමති. භවයම සතුටු වෙනවා. ඊළඟට කතංච බික්ඛු අතිදාවන්තියේදී. ඔන්න මේක තමයි නිවන් මාර්ගයේ පුරුදු කරනවා කියන හැමෝටම තියෙන්නේ. මහණෙනි මොකද ඉක්මවා දුවනවා. ඒ කියන්නේ අතිදාවණය කියන්නේ ඉක්මවා දුවන එක. භවනීයකෝ පණේ වට්ටියමානෝ හරායමානෝ jigucchamaano. මේ දැන් භව නිරෝධය ගැන ධර්ම දේශනා කරලා පස්සේ යාට භවය ගැන පිළිකුලක් හට ගන්නවා. භවය ගැන පිළිකුලක් හටගෙන ඒක පිළිකුල් කරනවා. අතහරින්න උත්සාහ කරනවා. විභවං අභිනන්දති. හැබැයි යා සතුටු වෙනවා නොපැවැත්ම. විභවයේ සතුටු වෙනවා. ඒ කියන්නේ මේ පැවැත්ම පිළිකුල් කරනවා වගේ මෙයා කැමැත්තක් තියෙනවා. මේක නොපවතින කැමැත්තක් තියෙනවා. යතෝ කිරබෝ අයං අත්තා කායස්ස බේදා පරම්බන්න උච්චිත්ති නස්සති නොහෝති පරම්මරණ ඒතං සන්තං ඒතං පණිතං තාවත්තන්ති. අති ඒවං කෝ බික්ඛු අතිදාවන්ති. එයාලා කැමති වෙනවා මොකද්ද දැන් අපි බොහෝ අපි ඕනම කෙනෙක් කැමති මොකද්ද මේ භවය එක්නම් මේ සංසාරය යන පැවැත්ම දුක මේක පීඩාවක් මේක නොපවතිනවා නම් මේ මරණයටපත් වෙලා නැති වුණාට පස්සේ මේ දුක නැති වෙලා යනවා නම් නිදහස් වෙන්න තියෙනවා නම් මේකෙන් නොපැවැත්මක් තියෙනවා නම් හොඳයි කියලා අන්නේ ස්වභාවය සතුටින් පිළිගන්නවා මෙන්න මේක කියනවා අතිදාවන ඉක්මවා දීමක් කියනවා ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරන මේකේ පොඩි උදාහරණ අරන් පැහැදිලි කරනවා කතංච වික්ඛවේ චක්කමන්තෝ පස්සන්ති. මොකද්ද මහණෙනි ඇස් ඇති කෙනා දකින්නවා කියන්නේ. ඇස් ඇති කෙනා ඔන්න ඊළඟට විස්තර කරනවා. ඉද බික්ඛු බුතම් බුතතෝ පස්සති. ඔන්න හොඳට අහගන්න මේකේ තමයි ලස්සනම කාරණාව තියෙන්නේ. දැන් මුලින්ම විස්තර කරා ඒක සාමාන්‍යයෙන් ඔය කාමයන් එක්ක ඕනම දෙයක් එක්ක කෙනෙක් සතුටු වෙනවා නම් එයා භවයේ නිරුද්ධ වෙනවට නොකැමති එක තමයි ඔලියන්ති කියන්නේ බැසගෙන ඉන්නවා. අතිදාවණය කියලා කියන්නේ මේක එපා කියලා මේක අයින් කරන්න උත්සාහ කිරීම නොපැවැත්මකට කැමැත්ත. ඔන්න ඊළඟට විස්තර කරනවා. ඇස් ඇති කෙනා දකින්නවා කියන්නේ. ඔන්න ඉස්සල්ලාම නම් ඇස් ඇති කෙනා දකින්නට නම් ඇස් පාද ගන්නට ඕන. ඉද බික්ඛු භූතම් භූතතෝ පස්සති. මහණෙනි භික්ෂුව හටගත් දේ හටගත් ආකාරයෙන් දකිනවා. භූතම් භූතතෝ දිස්වා හටගත් දේ හටගත් ආකාරයෙන් දැකලා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. හටගත් දේ කෙරෙහි කලකිරෙනවා. ඒකට නොවැල්ම පිණිස පවතිනවා විරාගයේ පිණිස පවතින මේ පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා. ඔන්න එතන කියනවා ඇස් ඇති කෙනා කොහොමද දකින්නේ? එයා හටගත් දේ හටගත් ආකාරයෙන් දකිනවා. හටගත් දේ හටගත් ආකාරයෙන් දැක්කට පස්සේ ඒක නිබ්බිදාව පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා. ඒවං කෝ භික්ඛවේ චක්කමන්තෝ පස්සන්ති. මහණෙනි මෙන්න මෙහිමයි කියනවා ඇස් ඇති කෙනා දකින්නේ. එතන මෙතන මොකද්ද කියන්නේ? අපේ ජීවිතයේ කියලා කියන්නේ ඇස කන නාසය දිවකය මනස ඔස්සේ මේ ජීවිතේ පැවැත්ම. ඔය හයෙන් තුර ජීවිත පැවැත්මක් නැහැ. ඔය හයේ පංචපාදනස්කන්ධ සකස් වෙනවා පටිච්චසමුප්පාද අනුකූලව. එතකොට එහෙම ක්‍රියාවක් ජීවිතේ තියෙන්නේ. මම කරන වැඩක් නෙමෙයි තියෙන්නේ. එතකොට මෙන්න මේ කරන ක්‍රියාව මේ සිදුවෙන ක්‍රියාවලිය අපට නවත්තන්න බෑ. අපි තුල අවිද්‍යාව තියෙන තාක්කල්. අවිද්‍යාව කියන්නේ මේ අතහරින නොදැනීමමයි. ඊළඟට තණ්හාව තියෙන තාක්කල්. අවිද්‍යාව තියෙන තැන තණ්හාව තියෙනවා. ප්‍රධාන වන්නේ භව තණ්හාව. භව තණ්හාව කියන්නේ පැවැත්මට තියෙන කැමැත්ත. ඇයි අපි හැම වෙලෙම කැමති පවතින මොකටද? අපි කැමති සමාධියක් හරි සතුටින් පවත් ගන්න. අපි කැමති හොඳ සිල්වත් කෙනෙක් කියලා ඉන්න. අපි කැමති හොඳ ගුණධර්ම පුරාගෙන ඉන්න. අපි කැමති සෝතාපන්න වෙලා හරි ඉන්න. අපි හැම වෙලෙම තියෙනවා අවිද්‍යාවත් එක්ක අතහර නොදැකීමත් එක්ක භව තණ්හාව. එතකොට ඒ නිසා මොකද තියෙන්නේ? එයා ඉදිරියට හැම වෙලෙම පැවැත්මක්මයි තියෙන්නේ. නමුත් හේතුඵල ධර්මයේ කෙනෙක් දකිනවා නම් එයා දකින්නේ මම හැදෙන හැටි. එයා දකිනවා මෙතන මේ තියෙන්නේ ඇත්තටම හේතුවන් නිසා ඵලයක්. මම කියන කෙනෙකුගේ ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. මම කියන කෙනෙක් කියලා අපි ගන්නෙ මම එදා මට මතකයි විස්තර කරා. දැන් ඔන්න ඇහැයි රූපයයි විඥාන එකතු වෙච්ච තැන තමයි දැක්මක් හටගන්නේ. දැන් අපි ඇහැයි රූපයයි විඥාන එකතු වෙච්ච තැන දැක්මක් හටගත්තේ කියලා නොදැක්ම නිසා අපි දකිනවා මොකද්ද? ඒ නොදැක්ම නිසා අපි දකිනවා මම ඉන්නවා මම රූපේ දකිනවා. ඇයි එහෙම දකින්නේ? ඇහැයි රූපය විඥාන එකතු වීමෙන් දැක්කේ කියලා දැක්ක නැති නිසා. කනයි ශබ්දය විඥාන එකතු වීමෙන් ඇහුනේ කියලා දැක්ක නැති නිසා. එහෙම දැක්කනම් එයාට ඇහිච්ච දෙයක් සහ අහපු කෙනෙක් නෑ එයාට. ඇසීමක් තියෙන්නේ. මොකද්ද ඇසීම? කනයි ශබ්දය විඥාන එකතු වීමෙන් ඇසුණා.
එතකොට එතන පුජ්‍යල එබඩ නැගින්නේ නැහැ. මේ ඇසීම. ඇසුණ දේ ඇසුණා කියලා නොහික්මෙච්ච නිසා ඒ එක්කම යාට හට ගන්න දේ තමයි මම හිතියා මට ඇහුණා. මම හිතියා මම දැක්කා. අන්න මමත් එතන හටගත්තා. හටගත්ත ගමන් මොකද වෙන්නේ? ඇහුණ දේ, දැක්ක දේ, ආග්‍රහණය කළ දේ, රස විඳ දේ, පහස ලැබු දේ, හිතපු දේ හොඳ දෙයක් නම්, ලස්සන දෙයක් නම්, මිහිරි දෙයක් නම් ඒ දේ තියාගන්න ඕන විදියට. දැන් අපි කල්පනා කරමු මේ ඔන්න කාමයන් එක්ක ඉන්න කෙනාට ඒ කාමයන් වල ලැබිච්ච දේ හොඳ දෙයක් නම් ඒ හොඳ දේ තියාගන්න. තියාගන්න කියන්නේ මනසින් පවත්වන්න. යා ඊටම හිතනවා. අන්න මනසින් පවත්වනවා යා. ඊළඟට අපි හිතමු අපි සාමාන්‍ය ලෝකයේ කාමයන් අතහැරලා අපි වෙන හොඳ දෙයක් සාමාන්‍ය පුණ්‍ය භාගී හරි අපි සමාධි ස්වභාවයක් හරි මොන දෙයක් හරි. ඒතකොට අපි එතනත් හේතුඵල නොදැක්කට පස්සේ අරක හොඳ දෙයක්. අපි ඒකත් තියාගන්න අපි කටයුතු කරනවා. අපි හිතනවා. නරක දෙයක් නම් ඇහුනේ දැක්කේ රස විඳි පහස ලැබුවේ ආග්‍රහණය කර හිතුවේ ඒක එපා මට. අන්න අයින් කරන්න යා හිතනවා. දැන් අපි ඕන්න කැමති නෑ කෙනෙක් රාගේ දුරු කරන්න උත්සාහ කරන කෙනෙක් රාගේ එනවට කැමති නෑ. මට මේක එපා. අන්න ඇයි එයා එහෙම උත්සාහ කරන්නේ? එපා කියලා අයින් කරන්න උත්සාහ කරන්නේ. එයා දැක්කේ නෑ මනසයි අරමුණයි විඥාන එකතු වීමෙන් මේක හටගත්තේ කියලා. අපි තුමු කාන්තා රූපයක් නැත්තම් පිරිමි රූපයක් දැක්කට පස්සේ රාග හටගත්තා. ඇහැයි රූපය විඥාන එකතු වීමෙන් මේක හටගත්තේ කියලා දැක්කේ නැති නිසා එයා රාගයට කැමති නැත්තම් ඒක අයින් කරන්න උත්සාහ කරනවා. එයා ඒක පිළිකුල් කරනවා. ඇයි එයා දැක්කේ නෑ ඇහැයි රූපය විඥාන එකතු වීමෙන් හටගත්තේ කියලා. නොදැක්කපු නිසා එයා දකිනවා මේ රාගය හටගන්න හේතු වුණේ මේ මම ඉන්නවා. එහෙනම් මට පේනවා අන්න එහෙනම් පේන දේ කෙරෙහියා පිළිකුලක් හටගන්නවා. එතකොට එතන තියෙන්නේ මොකද්ද? අන්න නොපවතින නැත්නම් ඒක අයින් කරන්න යාට කැමැත්තක් හටගන්නවා. නමුත් එයා දැක්කනම් ඇහැ රූප විඥාන එකතින් මේක හටගත්තේ කියලා. එයාට රාගයට ඉඩ නැහැ. රාගයට ඉඩ නැති වෙනවා. රාගය කියන්නේ සංකල්ප හිතින් හටගන්න. ද්වේෂය කියන්නේ සංකල්පය හිතින් හටගන්න. එතකොට මේ සංකල්පෙට ඉඩ නැති වෙලා යනවා. අර හේතුඵල ධර්ම දැක්කනවා. එතකොට අමුතුවෙන් රාගය අයින් කරන්නත් ද්වේෂය අයින් කරන්නත් අවශ්‍යතාවයක් නැහැ. ඇයි රාගය කියන්නේ සංකල්පයක්. ද්වේෂය කියන්නේ සංකල්පයක්. ඒ සංකල්පය හටගන්නේ කොහොමද? ඇහැයි රූපය විඥාන එකතු වීමෙන්, කනයි ශබ්ද විඥාන එකතු වීමෙන්, නාසයයි ගඳ සුවඳ විඥාන එකතු වීමෙන්, දිවයි රසය විඥාන එකතු වීමෙන්, කයයි පහස විඥාන එකතු වීමෙන්, මනසයි අරමුණ විඥාන එකතු වීමෙන් මේ හටගත්තේ කියලා නොදැක්ක නිසා එයා දකිනවා මම හිටියා මම දැක්කා. මම හිටියා මට ඇහුණා. අන්න ඒ නිසාම රාගයට හේතුව හටගත්තා. ද්වේෂයට හේතුව හටගත්තා. එතන ඒකම මෝහය. එතරම් මෝහය තියෙන නොදැකීම මෝහය. එතකොට රාගයයි ද්වේෂයයි මෝහය දෙකම එතන තුනම තියෙනවා. එයා දැක්කනම් අර දේ අන්න ඇස්සති කෙනා දකිනවා. දැක්කට පස්සේ යාට අමුතුවෙන් යාට මෙතන මේ පැහැදිලි කරනවා මොකද්ද? අන්න භූතස්ස නිබ්බිදා විරාගයි. අන්න හටගත දේ දුරු වෙන පිළිත් තමයි එයා පිටිපන් වෙන්නේ. අමුතුවෙන් අරක එපා කියලා අයින් කරන්න දෙයක් නැහැ. ඊළඟ ලස්සන ගාථාවක් කියනවා. යේ භූතං භූතතෝ දිස්වා යමෙක් හටගත දේ හටගත් ආකාරය දැකලා භූතස්ස චාතික්කම අන්න හටගත දේ ඉක්මවනවා. යථා භූතේ ඉමුච්ඡanti හටගත් දේ යථාර්ථයේ ආකාරයෙන් දැකලා නිදහස් වෙනවා. භව තණ්හා පරික්කය භව තණ්හාව සම්පූර්ණයෙන් පිරිසිදු දකිනවා. භව තණ්හාව කියන්නේ පැවැත්මට තියෙන කැමැත්ත සම්පූර්ණයෙන් පිරිසිදු දකිනවා. සචේ භූත පරිඥාය එයා මේ හටගත් දේ පිරිසිදු දකිනවා. යම් කිසි කෙනෙක් මේ විදිහට හටගත් දේ පිරිසිදු දකිනවා. සෝ විච තණ්හෝ භව භවේ. ඔහු භව විභව කියන තණ්හා දෙකම දුරු කරනවා. එතකොට එයාට පවතින්නට කැමැත්තකුත් නැහැ, නොපවතන්න කැමැත්තකුත් නැහැ. භූතස් විභවා බික්ඛු නාග්ගච්ඡති පුනබ්බවಂತಿ. එයා හටගත් දේ ඉක්මවලා නැවත පුනර්භවයක් හටගන්න ස්වභාවයටපත් වෙනවා. එතකොට හටගන්න දේ ඉක්මවන්න පුළුවන්කමක් ලැබෙන්නේ මේ හට ගැනීම බොරුවක් කියලා දැකීමෙන්. නැතිනම් අපි කරන හැම වැඩක්ම හැම දේ තුළම අපි තියෙන්නේ මමත්වයේ තුල ස්ථාවර වෙලා. ඒ කියන්නේ මම ඉන්නවා කියන සංකල්පය තුළ පිහිටලා අපි මට හොඳ දේ ඕනේ නරක දේ එපා කියන වැඩ පිළිවෙල තමයි හැම වෙලෙම කරන්නේ. මම මේකට පොඩි උදාහරණයක් කියන්නම්. මේක ලෞකික මාර්ගයට මේක හොඳට මතක තියාගන්නට ඕනේ. මේක ලෝකෝත්තර මාර්ගය. ලෞකික මාර්ගයට මේ ඒ දේ කරන්නට ඕනේ. අපට රාගය එනකොට නැති කරන්නට ඕනේ අපි අකුසලයක් රාගය. ඒ නිසා ඒක නැති කරන වැඩ පිළිවෙල කරන්නට ඕනේ. ද්වේෂය එනකොට අකුසලයක් ද්වේෂය. ඒක නැති කරන වැඩ පිළිවෙල කරන්නට ඕනේ. හැබැයි චක්කු මන්තෝ පස්සති. ඇසති කෙනාට නැති කරන්නට ඕනේ කියලා රාගය එනකොට අමුතු දෙයක් කරන්න ඕනේ. ඇයි යාට ඇස් තියෙනවා. ඇස් තියෙන නිසා දකින්න පුළුවන්. දැකපු ගමන් යාට තේරුම් ගන්න පුළුවන් රාගයේ සංකල්පය. ද්වේෂයේ සංකල්පය. දැකපු ගමන් රාගය කියන සංකල්ප දුරු වෙනවා. ද්වේෂය කියන සංකල්ප දුරු වෙනවා. හැබැයි ඇස් ඇති කෙනාට. ඇස් නැති කෙනාට සැබෑවටම රාගය එනකොට ඒක දුරු කරන දෙපිල්ලක් ඕනේ. ද්වේෂය දුරු කරන දෙපිල්ලක් ඕනේ. හැබැයි ඇස් පැහැදිච්ච ගමන් යාට අමුතුවෙන් ඒකට අවශ්‍ය දෙපිල්ලක් නැහැ. එයාට අවශ්‍ය අවස්ථාවල් කරන්න පුළුවන්. මොකද රාගයේ බොහෝ
කල් පවතිනවා නම් එයාට ඒකෙන් අකුසලයක් සිදු වෙනවා. ද්වේෂය බොහෝ කල් පවතිනවා නම් ඒකෙන් අකුසලයක් සිදු වෙනවා. ඒ නිසා එයාට ඒ දෙක කරන්නට ඕනේ. නමුත් සැබෑවට මෙයා ඇස් පෑදුනාට පස්සේ එයාට පුළුවන්කමක් ලැබෙනවා ඇස් වලින් දකින්නට. අන්න ඒකයි චක්කමන්තව පස්සට කියන්නේ. එතකොට දැන් මෙහෙම ඔන්න බුදුරණවහන්සේ අපට දේශනා කරනවා මුලින්ම අපට රාගය ආවම අසුබ නිමිත්ත මනසිකාරය කරන්න. මොකද අසුබ නිමිත්ත මනසිකාරය කරනකොට ඒ රාගයට ඉඩ නැහැ. ඇයි දැන් අපි රාගය හටගන්න හේතු සුබ නිමිත්ත. සුබ නිමිත්ත මනසිකාර කරන රාගයට හට ගන්න. අතන බලන්න හොඳට කල්පනා කරලා රාගය කියන්නේ අපි කරන මනසිකාරය. ඇයි සුබ නිමිත්ත අපි මනසිකාරයෙන් හටගන්නේ. එහෙනම් අසුබ නිමිත්තේ මනසිකාර කරන රාගය දුර වෙනවා. මම උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ කාලේ රාජදත්ත කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරන්න සොහොනට ගියා. භාවනා කරන්න සොහොනට ගියාට පස්සේ කුණු වෙච්ච පණුව වැగిරෙන ස්ත්‍රී රූපයක් සොහොනේ තිබ්බා. මේ ස්ත්‍රී රූපේ දිහා බලාගෙන දැන් භාවනා කරන්නයි ස්වාමීන් වහන්සේ ලැහැත් වෙනවා. ලැහැත් වෙනකොට මේ ස්වාමීන් වහන්සේට රාගය හටගත්තා. රාගය හටගත්තේ මොකීටද? අර කුණු වෙලා පණුව වැగిරෙන ස්ත්‍රී රූපයට. ඒතර බලන්න එහෙනම් අපි කල්පනා කරලා කුණු වෙලා පණුව වැగిරෙන ස්ත්‍රී රූපයකට රාගයක් හට ගන්නවා. හට ගන්න හේතුවක් නැහැ. එහෙනම් බලන්න අර රූපේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තම මෙනෙහි කරන ක්‍රමේ අන්න යාට ඒ අරක සුබ නිමිත්තක් වුණා. අර පණුව වැగిරෙන කාන්තා ස්ත්‍රී රූපේ සුබ නිමිත්තක් වුණා. ඒ නිමිත්ත උනේ සුබ වශයෙන්. ඇයි ඒ තම මෙනෙහි කරන ක්‍රමේ. එයා එකපාරට තේරුම් ගත්තා මම වැරදි විදිහට කල්පනා කරනවා කියලා පැත්තකින් ගිහිල්ලා වාඩි වෙලා හොඳට භාවනා කරන්න පටන් ගත්තා. අන්න නිකලෙස් වුණා. එතන බලන්න එහෙනම් කල්පනා කරලා අපිට මේ බාහිර තියෙන නිමිත්ත නෙමෙයි අපි සැබෑවටම අපට ප්‍රශ්නේ වෙන්නේ. අපි මේ හිතන ක්‍රමේ. තව උදාහරණයක් කියන්න. නාගසමාලා කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ ස්වාමීන් වහන්සේ හොඳට සිහිය දිනු කරමින් භාවනා කරනවා. මේ ස්වාමීන් වහන්සේ දවසක් පින්දපාත වඩිනවා. පින්දපාතේ වඩිනකොට ලස්සන කාන්තාවක්, රූපාංගනාවක් හොඳට ලස්සනට ආභරණ වලින් සැරසිලා ලස්සන නටනවා. නටනවා මේ ස්වාමීන් වහන්සේ දැක්කා. එතකොට මොකද්ද සාමාන්‍ය හට ගන්නව නැත්තේ? රාගය. අතන හට ගන්න ඕනේ රාගය නෙමෙයි පිළිකුලන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ ලස්සන කාන්තා රූපේ නටනවා දකින්නකොට නිකලෙස් වෙනවා. එතන බලන්න අර ස්වාමීන් වහන්සේට එතන ඒ ලස්සන රූපය අසුබ නිමිත්තක්. යෝනිසෝ මනසිකාරය කරනකොට. අයෝනිසෝ මනසිකාරට කැත දේ වුණත් සුබ නිමිත්තක්. එතකොට සුබ අසුබ දෙක බෙදෙන්නේ තමන් කරන යෝනිසෝ අයෝනිසෝ යන. එහෙනම් බලන්න අපි එතකොට අපට රාගය එනකොට බුදුරණවහන්සේ දේශනා කරනවා අපි මුලින්ම ඒ රාගය දුරු කරන්න අසුබ නිමිත්ත වඩන්නට ඕන. ඒ අසුබ නිමිත්ත වඩනකොට යම් කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකාරයෙන් රාගය දුරු වෙලා යනවා. හැබැයි හොඳට කල්පනා කරන්න මේක ලෝකෝත්තර පැත්ත. ඒක ලෞකික දෙයට හරි. මොකද අපි දන්නවා රාගය නිසා අකුසල් සිදු වෙනවා. ඒ අකුසලේ දුරු කරගන්න ඒ අසුබ නිමිත්ත මුල් කරගෙන අපි භාවනා කිරීම හරි. නමුත් එයා කලේ දැන් හටගත්ත රාගය. හටගත්ත රාගේ ඇත්ත දැක්කේ නැහැ. හොඳට කල්පනා කරන්න මේ කියන දේ. එයාට රාගය හටගත්තා. හටගත්ත රාගය ඇත්ත දැක්කේ නැතුව ඒ රාගය අයින් කරන්නට පිළිකුල කියන අරමුණ දැම්මා. එයා රාගයේ හටගත් ආකාරය දැක්කේ නැහැ. ඒ වෙනුවට රාගය නැති කිරීම පිණිස අර වෙන අරමුණක් දැම්මා. දෙකේම තියෙන්නේ එකම පැවැත්මක්. හැබැයි අතන අකුසල් පැවැත්මක්, මෙතන කුසල් පැවැත්මක්. ඒකයි වෙනස. දෙකේම තියෙන්නේ එකම විදිහට පංචපරමස්කන්ධයන්ගේ මමත්වයේ පැවැත්මක් තියෙන්නේ. හැබැයි අර රාගයේ හිතන එක අකුසල් පැවැත්මක්, අර පිළිකුල හිතන එක කුසල් පැවැත්මක්. ඒ දෙකයි වෙනස. හැබැයි දෙන්නම නිදහස් නැහැ. දෙන්නම කරන්නේ එකම පැවැත්මක්. එතකොට යම් චක්කු ඇස කෙනෙකුට ඇස් තියෙනවා නම් අන රාගයේ හටගත් ඒ කියන්නේ රාගය එනකොට මෙයා දැක්කනම් මේ රාගය හටගත්තේ කොහොමද කියලා එයාට අසුබ නිමිත්තක් දාන්න ඕනේ. එයා ඒක දකිනකොටම එයා තේරුම් ගන්නවා මොකද්ද මේක සංකල්පයක්. ඒතරම එයා නිදහස් වෙනවා. ඒකයි හටගත්ත දේ හටගත් ආකාරයෙන් දැක්කට පස්සේ නිදහස් වෙනවා. ඊළඟට ඔන්න තරහ යනවා. දේශය එනවා. දේශය කියන්නේ ලොකු අකුසලයක්. දේශය එනකොට අපි මෛත්‍රිය වඩන්නේ. හැබැයි දේශය එනකොට මෛත්‍රිය වැඩි වීම තුල අර දේශය නැති වෙලා අපට ඒකෙන් කුසල අරමුණක් එනවා. හැබැයි දෙකම අපි කරන්නේ පැවැත්මක්. දේශයනුත් පවත්වනවා, මෛත්‍රියනුත් පවත්වනවා. දේශය නිසා අකුසලයක් සිදු වෙනවා. මෛත්‍රිය නිසා අකුසලයක් සිදු වෙනවා. හැබැයි අපි දේශය හටගත්තට දැක්කේ නැහැ. අපි දේශය අයින් කරලා වෙන අරමුණක් දාගත්තා. හැබැයි මෙහිම දෙයක් තියෙනවා. මාර්ගයට ආව නැති කෙනාට මූලික අවස්ථාවේ යම් මට්ටමකට පුරුදු කරන්නට යාට අකුසල එනකොට බරපතල විදියට ඒක කරන්නට ඕන. හැබැයි යම් කිසි මට්ටමකට නුවණ මෝරනවා නම් එයා හෙවිය යුත්තේ රාගයට පිළිකුලෙන් ප්‍රතිචාරයක් නෙමෙයි. ද්වේෂයට මෛත්‍රියෙන් ප්‍රතිචාරයක් ප්‍රතිකර්මයක් නෙමෙයි.
රාගය හැදුනේ කොහොමද? බුදුරණාහිගේ දේශනා කීපයකම සඳහන් වෙලා තියෙනවා. මේක හැදුන හැටි හොයන්න. දේශය හැදුන හැටි හොයන්න. එතකොට අයියට මේක බොරුවක් කියලා අතහරින්න පුළුවන්. නැත්නම් හැමදාම කරන්නේ මොකද්ද? රාගය එනකොට වෙන අරමුණකින් වහන එක. දේශය එනකොට වෙන අරමුණකින් වහන එක. නමුත් රාගය එනකොට හැදුන හැටි දැක්කනම්, දේශය එනකොට හැදුන හැටි දැක්කනම් එයාට ආයි කවදාවත් වෙන අරමුණකින් වහන්න ඕනේ නැහැ. ඒක හැදුන හැටි දැකපු ගමන් එයා දකිනවා මේක සංකල්පයක් කියලා. සංකල්පය දැකපු ගමන් එයාට ඒක නිදහසට කැමැත්ත හට ගන්නවා. එතකොට මේ හැම දෙයකටම හටගන්නේයි අපි අර රාගයයි දේශයයි හැම දෙයක්ම හටගන්න හේතු වෙන්නේ අපි මේ යථාර්ථය දැකීම නිසා. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට ඇස්සැටි කෙනා දකින්න ආකාරය ගැන විස්තර කරනවා. ඊළඟට මේ ගැන ලස්සන තව සූත්‍ර කාරණාවක් තියෙනවා. ඒකම පැහැදිලි කරන්නම්. ලෝකාවලෝකන කියලා සූත්‍රයක් මේකෙම බුද්ධක නිකායෙම උදාන පාළියේ තියෙනවා. මේ විදිහටම කාරණාවක් තමයි තියෙන්නේ. මේ ලෝක සත්වයා ලෝක ප්‍රජාව මේ ස්පර්ශයට තමයි මේ කියන්නේ ගැටි වෙලා ඉන්නේ. ඒ කියන්නේ හැයි රූපය විඥාන එකතු වීම, කනයි ශබ්ද විඥාන එකතු වීම, නාසය ගන්ධ විඥාන එකතු වීම, දිව රසය විඥාන එකතු වීම, කයයි පහස විඥාන එකතු වීම, මනස ආරම්භන විඥාන එකතු වීම කියන මේ ස්පර්ශයට ගැටි වෙලා ඉන්නේ. ඒකට ගැටි වෙලා මේ ලෝක සත්වයා ඉන්නේ. ඊළඟට මේ යම් කිසි විදියකින් කල්පනා කරනවද, හිතනවද, ඒකම එතන නැති වෙලා යනවා. දැන් ඔන්න අපි බලන්න කල්පනා කළා ටිකක් අපි මේ මොහොතේ හිතන දේ තව තත්පරයක නැති වෙලා ගිහිල්ලා. ඒ මොහොතේ හිතන දේ ඒ මොහොතේම නැති වෙලා යනවා. මොකද හේතුවල ධර්ම කියන්නේ ඒක. දැන් බලන්න ඕන අපි අතීත අනාගත වර්තමාන කියන දේ කල්පනා කරලා බැලුවොත් එහෙම මේක තත්පරයකට කලින් අතීතේ, තත්පරයකට ඉස්සර අනාගතේ. එතකොට අතීතයේ වෙච්ච ඉස්සර පහු වෙච්ච දේ දැන් හිතන්නේ මනසින්. ඉස්සර අනාගතේ දැන් හිතන්නේ මනසින්. වර්තමානයේ කියන ස්වභාවය හැම වෙලෙම තියෙන්නේ ඒ විදිහට හට අරගෙන ඊතර නැති වෙලා යනවා. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඉඩ නොදී අපි මමත්වය අල්ලගෙන කල්පනා කරනවා. අපි කරන්නේ ඒකමයි. අපි නිරුද්ධ අතීතේ නැපැමිණි අනාගතේ අල්ලගෙන අපි කල්පනා කිරීමක් හැම වෙලෙම කරන්නේ. නිවැරදිව වර්තමානයේ සිහිය පැවැත්වුවොත් එයාට දකින්න තියෙන්නේ. ඒක ඇත්තට මාර්ගයට ආව කෙනාට දකින්න පුළුවන්. වෙන කෙනෙකුට දකින්න බෑ. එහෙම දැක්කනම් එයාට අනිත්‍යයක් විතරයි තියෙන්නේ. වෙන කිසි දෙයක් නෙමෙයි කතා කරන්න තියෙන්නේ. ඇහැ රූපය විඥාන එකතු වුණා නැති වෙලා ගියා. කනයි ශබ්ද විඥාන එකතු වුණා නැති වෙලා ගියා. එතකොට එයාට අල්ලගන්න තිබෙත් තියෙන රූපයක් කො ඉන්න මමක් නැහැ. ඇහෙන ශබ්දයක් කො ඉන්න කනක් නැහැ. ඉන්න මමගේ කනක් නැහැ. තිබිච්ච ගන්ධයක් කො ඉන්න මමගේ නාසයක් නැහැ. ඇයි ඒ වෙලේ හටගත්ත හේතු වෙල නැතිලා ගියා. නමුත් එහෙම අපි හිතන්නේ නැතිව අපි ඒක දකින්නේ නැති නිසා අපි මම දැක්කා කියලා ගත්තට පස්සේ කල්පනා කරන්නේ මොකද්ද? අපි මනසින් කල්පනා කරන්නේ. මනසින් කොට නගාගෙන අපි ලෝකේ ජීවත් වෙනවා. එතකොට මානසිකව තමයි හටගන්නේ. මානසිකව තමයි ලෝකේ හටගන්නේ. සම්පූර්ණයෙන් මානසිකව තියෙන්නේ. ඊළඟට බුදුරණන් දේශනා කරනවා මේ භව සත්‍ය කියන්නේ භව පැවැත්ම සත්‍යයේ භව පැවැත්ම හැම වෙලෙම වෙනස් වෙන ස්වභාවයකටපත් වෙනවා. නමුත් භවයේ සතුටින් පිළිගන්නවා කියන්නේ වෙනස් වුණාට ඒකට ඉඩ දෙන්නේ නැහැ. භවයේම සතුටින් පිළිගන්නවා කියනවා. ඊළඟ බුදුරණන් දේශනා කරනවා යමක් සතුටින් පිළිගන්නවද ඒක බයක් කියනවා. යමක් බය සහිත දෙක දුකක් කියනවා. දැන් බලන්න කල්පනා කරලා අපි ඇහැයි රූපය විඥාන එකතු වීමෙන් අපි මොකක් හරි අපේ මේ ඇහැ කන නාසය දිවකය මනස අපේ ලෝකෙට එකතු වෙනකොට අපි ඒක සතුටින් පිළිගත්තාට පස්සේ අපට ඒ දේ මුල් කරන බයක්ම හටගන්නේ. ඇයි අපි දැන් කැමති ඔන්න මේ දුකෙන් නිදහස් වෙන්න කැමති. අපි දුකෙන් නිදහස් වෙන්න කැමති වුණාට අපි දැන් මේ තියෙන දෙයක් නැති කරගන්න උත්සාහ කරන්නේ. එතකොට අපිට මේ පැවැත්ම ගැන ලොකු බයක්. ඒ වගේම යමක් බයද ඒ දේ දුකක්. සම්පූර්ණ ජීවිතයේ තියෙන දුකක් මත පිටලා. ඊළඟට භවය නැතිකරන්න බ්‍රහ්මචාරියාවේ හැසිරෙනවා කියනවා. ඊළඟ බුදුරණන් දේශනා කරන භවයේ මේ තියෙන පැවැත්මෙන් නිදහස් වෙන බඹසර හැසිරෙනවා කියනවා. මේ ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ කියන්නේ දැන් බ්‍රහ්මචාරියාවේ හැසිරෙන ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඒකේච ශ්‍රමණාව බ්‍රාහ්මනාව භවේන භවස්ස විප්පමුක්ඛංසු සබ්බේතේ අවිපමුත්ත භවස්මත දාමි. ඒ සියලු ශ්‍රමණක් බ්‍රාහ්මණවරු භවයේමයි නිදහස් වීමක් හොයන්න කියනවා. ඒ සියලු අය නිදහස් නැහැ කියලා බුදුරණන් වහන්සේ දේශනා කරනවා. ඒ සියලු දෙනා භවය තුලමයි ඉන්නේ කියනවා. ඇයි භවයෙන්ම නිදහස් වීමක් හොයන්නේ? නමුත් කවදාවත් භවයෙන්ම නිදහස් වීමක් ලබන්න බෑ. ඊළඟට බුදුරණන් වහන්සේ දේශනා කරනවා තව ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා. යේවා පණකේජි ශ්‍රමණාව බ්‍රාහ්මනාව විභවේන භවස්ස නිස්සරණ මහංසු. සබ්බේති අනිස්සට්ටා වවස්මාත දාමි. සවස් සමහන බ්‍රාහ්මණවරු ඉන්නවා විභවයේ නොපැවැත්මින් නිදහස් වීමක් හොයනවා. හැබැයි එයාලා නිදහස් නැහැ කියනවා. ඒ සියලු දෙනාත් විභවයෙන් නිදහස් වීමක් හෙව්වට ඒ සියලු දෙනාම භවයමයි කියනවා. ඊළඟ බුදුරණන් දේශනා කරනවා උපදින් පටිච්ච දුක්ඛ මිදං සම්භෝති. මේ දුක හටගන්නේ උපදි නිසා. උපදි කියන්නේ කෙලෙස් නිසා.
සබ්බ උපාදානක්ඛය නත්ති දුක්ඛ සම්භවෝති. සියලුම උපාදාන නැති කිරීමෙන්මයි දුක නැති වෙලා යන්නේ. ඒ කියන්නේ එහෙනම් උපාදාන නැති කරන්නට නම් අපි උපාදාන වෙන හැටි දකින්නට ඕන. එතකොට ඒ උපාදාන නැති කරන්න පුළුවන්. ලෝකස්මින් පස්සේ පුතු අවිජ්ජා පරේතා භූතා භූතරතා භව අපරිමුත්තා. මේ ලෝකයේ ඉන්න මිනිස්සු ලෝකයේ සියලු දෙනා අවිජ්ජාවටම යට වෙලා මේ හටගත් දේ තුළ සතුටින් පිළි අරගෙන භවයෙන් නිදහස් වෙන්නේ නැහැ කියනවා. ඒකේචි භව සබ්බදී සබ්බත්තායි සබ්බේතේ භව අනිච්චා දුක්ඛායි පරිණාම ධම්මා. බුදුරණවහන්සේ දේශනා කරන මේ සියලුම ආකාරයෙන් තියෙන භවයේ අනිත්‍යයි දුකයි වෙනස් වෙන ස්වභාවයටයි. මෙන්න මේ ආකාරයට ඒව මේතං යතා භූතාය සම්මප්පඤ්ඤය පස්සතෝ මේ ආකාරයට යථාර්ථයෙන් මනා ප්‍රඥාවෙන් කෙනෙක් දැක්කන භව තණ්හා පහියති භව තණ්හා දුරු වෙනවා. විභවං නාබිනන්දති. විභවයක් සතුටින් පිළිගන්නේ නැහැ. එයා විභවයක් අපේක්ෂා කරන්නේ නැහැ කියන ඊට පස්සේ. සබ්බසෝ තණ්හාණං සියලු තණ්හාව khය සියලු තණ්හා දුරු කරලා අශේෂ විරාග නිරෝධා නිබ්බාණං සියලුම විදියට මේ දේව සියලු දේ දුරු කරලා නිවන සාක්ෂාත් කරනවා කියනවා. තස්ස නිබ්බුතස්ස බික්කුණෝ මෙන්න මේ දේ නිවිච්ච භික්ෂුව අනුපාදානා පුනබ්බවන හෝති. නැවත උපාදානයක් කරගන්නෙත් නැහැ. පුනර්භවයක් හටගන්නෙත් නැහැ. අභිභූනෝ මාර විජිත සංගාමෝ. එයා කියනවා සැබෑවටම මේ මාරයත් එක්ක තිබ්බ සටන දිනපු කෙනා උපජ්ජගා සම්භවාන්තාදී. අන්න එයාට කියනවා දහම් ස්වභාවයේ බවට පත්වෙච්ච කෙනා. එයා සියලු දේ ඉක්මවා ගියපු කෙනෙක් කියනවා. එතන බලන්න මෙතන ලස්සනට කියනවා චක්කමන්තෝ පස්සන්ති කියන කාරණාවත් එක්ක බලනකොට ඒ විදිහටම කියනවා මේ ලෝකයේ යම්කිසි තැනක කොයිම ආකාරයෙන් හරි භවයක් තියෙනවා නම් ඒ සියලු භවේ අනිත්‍යයි දුකයි වෙනස් වෙන ස්වභාවයට අයිති. අනිත්‍යයි දුකයි වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා කියන්නේ දැන් අනිත්‍යයි කියලා කියන්නේ දැන් අපි එක ලෞකික ස්වභාවයකුත් තියෙනවා ලෝකෝත්තර ස්වභාවයකුත් තියෙනවා. අපි ලෞකික ස්වභාවයේ මේ අනිත්‍ය දැක්කට ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි මේ ගොඩ නැගිල්ලක් විනාශ වෙනවා දකින්න අපේ කය විනාශ වෙනවා දකින්න ඊළඟට අපි හැමදේම විනාශ වෙනවා දකින්න අපි මේක අනිත්‍ය කියලා අපිට අතහරින්න පුළුවන්. ඒක අපිට ලෞකිකයි. අපිට මේ ලෝකයේ තුල තියෙන දේවල් කෙරෙහි ඇලීම් ගැටීම් තොරව ජීවත් වෙන්න ඒක වටිනවා. නමුත් ඒ දේ ලෝකේ කල්පනා කරලා බලන්න සාමාන්‍යයෙන් නුවණ තියෙන මිනිස්සුෙකුට ඒක හිතන්න පුළුවන්. මේව නැතිලා යනවා කියලා ඕනම ආගමක කෙනෙකුට උනත් ඒක කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි යම් නුවණක් තියෙන්නට ඕන. නමුත් මේ ධර්මයේ කියලා කියන්නේ ඒක නෙමෙයි. ඊට වඩා ඉක්මවපු දෙයක්. ඒ තමයි මේ ලෝකය හටගන්නේ ඇහැයි රූපය විඤ්ඤාණ එකතු වීමෙන්. එකතු වීමෙන් ඒ කියන්නේ හේතුව අනිත්‍ය කියන දේ නිරන්තරයෙන් සිදුවෙන දෙයක්. හේතුව තියෙනකම් ඵලය තියෙන්නේ. උදාහරණයක් බුදුරණවහන්සේගේ දේශනාවක තියෙන මෙන්න මෙහෙම. ඔන්න වීණාවක් තියෙනවා. රජ කෙනෙකුට මම මේ කලින් කියලා තියෙනවා. රජ කෙනෙකුට අහන්න හම්බ වෙනවා වීණාවක හඬක්. වීණාවක හඬක් අහන්න අමුණාට පස්සේ රජතුමා කියනවා සේවකයන්ට අර හඬ අරගෙන ඉන්න කියලා. ඊපස්සේ සේවකයෝ ගිහිල්ලා වීණාවයි අර දණ්ඩයි අරගෙන එනවා. අරන් ඇවිදිනවා. රජතුමා අහනවා කෝ අර හඬ කියලා. ස්වාමීනි හඬ කියන්නේ දෙයක් නෙමෙයි. එහෙම තියෙන දෙයක් නෙමෙයි. මේ මිනිස්සෙක් මේ වීණාව වාදනය කරද්දී හට ගන්න දෙයක්. නෑ නෑ මට ඕනෙත් හඬ ඕවා එපා. මට හඬ ගෙනත් දෙන්න කියලා. ඊට පස්සේ මේ රජතුමාට මේක කලකිරලා අර වීණාවයි දණ්ඩයි කල්ලා මුච්චර විසික් කරනවා. බුදුරණවහන්සේ ඒකදී උපමා කරනවා මොකද්ද? මේ විදිහට යමෙක් දැක්කොත් එයාට ආත්ම දෘෂ්ටියක් ඉතුරු වෙන්නේ නැහැ කියනවා. ඇයි අර හඬ වගේ කියන ආත්ම ඒ කියන්නේ මේ ලෝකේ හට ගන්න දේ. අපි අල්ලගන්නේ හට ගන්න දේ තියනවා කියලා. දැන් මේ හට ගන්න දේ තියෙන්නේ කොහොමද නිසාද? හේතුව තියෙන නිසාමයි. වාදනය කරන නිසාමයි ඵලය තියෙන්නේ. අපි ඵලය අල්ල ගන්නවා. හේතුව දකින්නේ. අපි ඵලයෙන් නිදහසින් උත්සාහ කරන හේතුව තියාගන්න. නමුත් එයා හේතුව අයින් කරා නම් ඵලෙන් නිදහස් වෙනවා. අපි උත්සාහ කරන්නේ හේතුව තියාගෙන ඵලෙන් නිදහස් වෙන්න. ඇහැ රූපය විඥාන එකතු වීමෙන් දැක්ම හට ගන්නවා. ඒ දැක්ම තමයි අර විනාශ සද්ද වගේ. අපි දැක්ක දේ අපි අර සද්දේ කියන්නේ හේතු අරක වාදනය කරන තාක්කල්ම හටගන්නේ. නැත්තම් නැතිලා යනවා. අපි එහෙම දකින්න නැති නිසා අපි හිතනවා අර සද්ද වීණාවේ තිබ්බා. නැත්තම් දන්නේ තිබ්බා කියලා අපි හිතනවා. ඒ වගේ තමයි අපි අර රූපය දැකින රූපෙ තිබ්බා. දැක මම හිටියා කියලා අපි ගන්නෙ අර හේතුව නිසා ඵලයක් හටගත්තා කියලා දැක්කේ නෑ. හේතු නිසා ඵලයක් හටගත්තා කියලා දැක්කනම් එයා කලකිරෙනවා. එයාට මේ ලෝක විනාශ වෙන්න ඕනේ නෑ. ඒ අර සද්දේ තියෙන්නෙම හේතු නිසා. තව උදාහරණයක් තියෙනවා දේශනාවේ නන්දක කියන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මෙහෙම. ඔන්න පහනක් තියෙනවා. ඒ පහනේ පත්තු කරාට පස්සේ වටේට ආලෝකයක් නිකුත් වෙනවා. ඒ ආලෝකය කියලා කියන්නේ තෙල් ටිකයි, වැටියයි, අර පහන් සිලයි ඒ තුනම හේතු කරගෙන හටගන්න ඵලයක්. දැන් කෙනෙකුට ආලෝකය මොකද්ද කියලා අහුවොත් එහෙම ආලෝකය කියන්නේ උත්තරයක් දෙන්න තියෙන මොකද්ද? අර තෙලුවයි, වැටියයි, අර පහන් සිලයි නිසා පවතින දෙයක්. ආලෝකය කියලා දෙයක් නෑ. ඒ හේතු නැති වෙච්ච ගමන් ආලෝකي නෑ.
ඒතර ආලෝකය කියලා කියන්නේ තියෙන දෙයක් නෙමෙයි. ඒ කියන්නේ බාහිරට විහිදෙන එළිය කියන්නේ තියෙන දෙයක් නෙමෙයි. හේතුව නිසාම පවතිනවා. හේතුව නිසාම පැවතින එකට කියන අනිත්‍යයි කියලා. ඇයි ඒක තියෙන දෙයක් නෙමෙයි. තව උදාහරණයක් එක තියෙනවා. ඔන්න ගහක් තියෙනවා. ගහේ හේවණක් තියෙනවා. ගහේ හේවණ කියන්නේ ගහේ අතුකොළ ටිකයි මුල් ටිකයි හේතු කරගෙන පැවැත්මක්. හේවණ කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම උත්තරයක් දෙන්න තියෙන්නේ. හේවණ කියන්නේ මේ ගහ හේතු කරගෙන. ගහේ කොළාතු මේවා හේතු කරගෙන පැවැත්මක්. නැතු හේවණ කියන දෙයට ස්ථිරත්වයක් නැහැ. ඒ කියන්නේ ඒකට බහුවිස භාවයක් නැහැ. මේ බුදුරණවහන්සේ දේශනා කරපු මේ කරුණ ඔස්සේ ඒ කියන්නේ අපට ගොඩනැගෙන අපේ ලෝකේ බහුවිදයක් නැහැ. දැන් වීණාවේ සද්දේ කියන දේ බහුවේ නැහැ. ඒ කියන්නේ ඒක තියෙන දෙයක් නෙමෙයි. පහන් ආලෝකයේ බාහිරට විහිදෙන දේ බහුවේ නැහැ. තියෙන දෙයක් නෙමෙයි. මේ සෙවණ කියන දේ තියෙන දෙයක් නෙමෙයි. ඒ හැම දෙයක්ම තියෙන්නේ කොමන් නිසාද? හේතුව නිසා. අපි ගන්නෙ තියනවා කියලා. ඒ අරගෙන අපි ඒකින් නිදහස උත්සාහ කරනවා. අන්න හේතු ඵලය කියලා දැක්කනම් එයාට අන්න අනිත්‍ය දැක්ම එකමයි. එතකොට එයාට මේ අනිත්‍ය දකින්නට ගහේ තියෙන හේවනේ ගහ විනාශ වෙන්න ඕනේ නැහැ. ඇයි ආ දන්න මේ හේතු නිසා ඵලය කියලා. ඒ වගේ තමයි නිකලස් වෙනවා කියලා කියන්නේ රහතන් වහන්සේ මේ ඇහැ නැති වෙන හැටි දකිනවා. රූපේ නැති වෙන හැටි දකිනවා. මේ ලෝකෙ ඔක්කොම නැති වෙන හැටි දකිනවා. එහෙනම් නැති වෙන හැටි දකින්නට නම් මේ ලෝක විනාශ වෙන්න ඕනේ. ඒ ලෝක විනාශෙ නැතුව නැති වෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ හේතුඵලය කියලා දකිනකොට එයාට මේ හේතු නිසා ඵලය තියෙන කියලා දැක්මත් එක්කම අනිත්‍ය දකින්න. එතකොට මේ මානසික ගොඩනගන සංකල්ප එතරම් දුර වෙලා යනවා. අන්න සතුටින් පිළිගන්න තණ්හා දුරු වෙච්ච ගමන් අන්න මානසික ගොඩනගන ලෝකෙ එතනින්ම නිදහස් වෙලා යනවා. අන්න ඒකයි රහතන් වහන්සේගේ ස්වභාවය. රහතන් වහන්සේ මෙතන ලස්සන වචනයක් කියනවා තාදී කියලා. තාදී කියන්නේ දහම් ස්වභාවයටපත් වෙනවා. අපි දහම් ස්වභාවයටපත් වෙලා නැහැ. අපි පුජ්‍යලයේ ගොඩනගාගෙන හසර යනවා. මොකද රහතන් වහන්සේ දහම් ස්වභාවයටපත් වෙනවා. ලස්සන උදාහරණයක් තියෙනවා රහතන් වහන්සේ ගැන කියන මේ ඒක තියෙන්නේ නන්දකෝස් ඒ සූත්‍රෙම තමයි මේ වගේ කියන. ඔන්න කෙනෙක් හරකෙක් ඉන්නවා. මේ හරකගේ ඉස්සල්ලාම කපනවා මේ උඩින් තියෙන හැම. හොඳ තියෙන ආයුධයක. ඊළඟට ඇතුලේ හැම කපනවා. ඇතුලේ හැම කපලා ඉවරලා ඇතුලේ තියෙන නහරවැල් සේරම ටික කපලා දානවා අර පීයේ. ඊට පස්සේ හොඳට පේන්නේ නැති වෙන්න ඇතුලේ හැම වහනවා. ඊළඟ පිට හැමත් මහනවා. කිසි කෙනෙකුට දැක්කට පේන්නේ අර හැම කපලා කියලා. ඊළඟට මේ කෙනෙක් හරකා ඉන්නවා බිම නිදාගෙන ඉන්නවා. නමුත් කෙනෙකුට දැකපු ගමන් හරකා ඉන්නවා කියලා පේන්නේ. නමුත් හරකා නෑ මැරිලා. මරුණා කියලා හේතු මේ කියන්නට කිසිකට හේතුවකුත් නැහැ. නමුත් හරක මැරලා ඉන්නේ. අන්නේ වගේ කියන රහතන් වහන්සේ ප්‍රඥා ආයුධය කියන මේ පිහිය කියන්නේ. ආධ්‍යාත්මික ආයතනය කියන මේ ඇතුළහම. බාහිර ආයතන කියන පිටහම. මේ දෙකම කැපුවා කියනවා. ඇතුළේ තියෙන නන්දි රාගය කියනවා අර නහරවැල් ටික. ඒ ඔක්කොම කැපුවා කියනවා. කපලා නිදහස් වුණා කියනවා. හැබැයි නිදහස් වුණා කියලා කෙනෙකුට හොයන්න බෑ. අර හරක කුණු වෙනකොට තමයි දකින්නේ මැරලා කියලා. ඒ වගේ තමයි රහතන් වහන්සේ පිරිනොම් පාන තාක්කල් එයාගේ රහතන් වහන්සේ ජීවිත පැවැත්මක් තියෙනවා. හැබැයි එතන තියෙන්නේ බහුව්‍ය වූ ඒ කියන්නේ දහම් ස්වභාවයකට පත් වෙච්ච දෙයක් නිසා ඒ ලෝකේ එකතු වීමක් නැහැ. ලෝකේ ජීවත් වෙනවා. නමුත් ලෝකය එකතු වීමක් නැහැ. ඉතින් මේ ස්වභාවයක් අපිට තේරුම් ගන්නට නම් ඇත්තටම මෙන්න මේ විදිහට මේ නිවැරදිව මේ දහම් මාර්ගයේ යම් මට්ටමකට මොකද්ද කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. එතෙක් බුදුරණවහන්සේ දේශනා කරනවා මේ නිවන ගැන සිතන දේ හැමෝටම දෘෂ්ටියක්. බුදුරණවහන්සේ දේශනා කරන මූලපරියාය සූත්‍රයේ නිවන ගැන සිටීම හැමෝම දෘෂ්ටියක් කියනවා. සීක භික්ෂුවගේ හික්මීමක් තියෙන කියනවා. කියන්නේ නිකල සෝතාපන්න වෙච්ච කෙනාගේ ඉඳලා එහා කෙනාට නිකලස් වෙනකම්ම නිවන ගැන සංකල්පය හිතන වෙලාවට විතරයි. ඒ කියන්නේ යා යම් කිසි මොහොතක ඒ ගැන කල්පනා කරනවා ධර්මයාගේ තේරුම් ගති ධම්ම සත්‍යයක ඒ වෙලාවට තමයි යා ඒක දකින්නේ. ඒතර වචන තියෙන මාමඤ්ඤී කියලා හික්මීමක් තියෙනවා. අනිත් කෙනාගේ මේ මඤ්ඤණාවක්මයි තියෙන්නේ. ඒ කියන්නේ නිවන ගැන හිතන දෘෂ්ටියක්මයි. ඒ වගේම තමයි බුදුරණවහන්සේ දේශනා කළා තියෙනවානේ සෝතාපන්න කෙනාටනේ ආර්ය සත්‍ය ඥානට යමිනෙන්නේ. සෝතාපන්න කෙනා තමයි දුක සත්‍යය කියලා දකින්නේ. දුක්ඛ සමුදය සත්‍යය කියලා දකින්නේ. දුක්ඛ නිරෝධ සත්‍යය කියලා දකින්නේ. මාර්ගය සත්‍යය කියලා දකින්නේ සෝතාපන්න කෙනා. අනිත් කෙනා සත්‍යය කියලා දකින්නේ නැහැ. එයා කොහොමද තේරුම් ගන්නේ? එයා තේරුම් ගන්නේ දුක එයා තේරුම් ගත්තා දුක එයා ඉක්මවන්න උත්සාහ කරන්නේ. දුක්ඛ සමුදය එයා දුකින් හේතුවෙන් මේක හට ගන්නවා කියලා දකින්නේ නැහැ. එයා උත්සාහ කරන්නේ මේ දුක අයින් කරන්න හැබැයි හේතුව දකින්නේ නැහැ. ඒ නිසා එයාට නිරෝධය සාක්ෂාත් වෙන්නේ නැහැ. අන්න නිරෝධය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නිවන සත්‍යයි කියලා එයාට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ කුමක් එයාට හරියටම ධම්මස පහළ වුණාට පස්සේ. ඒ වගේම තව ගාථාවක් තියෙනවා මේ මේ සංයුත්ත නිකායේ තියෙනවා දෙවි කෙනෙක් ඇවිදලා ප්‍රශ්න වගේක් අහනවා බුදුරජාණන් වහන්සේට. ඒකත් මේ විදිහට විස්තර කරන්නේ. දෙවි කෙනෙක් ඇවිදලා ප්‍රශ්න වගේක් අහනවා මේ ඔබ මේ කොහොමද අහනවා මේ සංසාර දුකින් නිදහස් වෙන්නේ?
ඔබ කොයි ආකාරයට අහන දුකෙන් නිදහස් වෙනවා. බුදුරණවහන්සේ දේශනා කරනවා පිහිටන්නේ නැතුව වීරිය කරන්නේ නැතුවම නිදහස් වෙනවා කියනවා. ඊළඟට දෙවිය අහනවා ඔබ කොහොමද පිහිටන්නේ නැතුව වීරිය නොකර නිදහස් වෙන්නේ? ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා පිහිටියොත් ගිලෙනවා. වීරිය කරොත් ඉල්පෙනවා. ඒ නිසා පිහිටන්නේ නැතුව වීරිය කරන්න නැතුවම නිදහස් වෙනවා කියනවා. ඊළඟට මේ දෙවි කෙනාට සතුටක් ඇති වෙලා ප්‍රීති වාක්‍යයක් දේශනා කරනවා. දෙවි කෙනා කියන්නේ චිරස්සංවත පස්සාම බ්‍රාහ්මණං පරිනිබ්බුතං අප්පතිත්තං අනායුහං තින්නම් ලෝකේ විසත්තිකං. දුරනම් දේශනා කරනවා මේ දෙවියා කියනවා මම බොහෝ කාලයකට පස්සේ දැක්කා චිරස්සංවත පස්සාම බ්‍රාහ්මණං පරිනිබ්බුතං. මම බොහෝ කාලයකට පස්සේ බ්‍රාහ්මණයෙක් පිරිනිවෙන්නටපත් වෙච්ච බ්‍රාහ්මණයෙක් දැක්කා. මේ අප්පතිත්තං අනායුහං තින්නම් ලෝකේ විසත්තිකං. අප්පතිත්තං කියන්නේ පිහිටන්නේ නැතුව. අනායුහං කියන්නේ වීර්ය කරන්නේ නැතුව මේ තණ්හාව නම් වූ ලෝකෙින් නික්මෙච්ච. එතකොට මෙතන පිහිටනවා කියන්නේ මොකද්ද? වෑයම් කරනවා කියන්නේ මොකද්ද? පිහිටනවා කියලා කියන්නේ මේ ලෝකයා ඉන්නේ හැම තැනකම පිහිටලා. ඒ කියන්නේ අපි හැම වෙලෙම ඇහෙන් දකිනකොට, කනින් අහනකොට, නාසයෙන් ආග්‍රහණය කරන, දිවෙන් රස ලබනකොට අපි ඒ තුල හතුටින් පිළි අරගෙන ඇලිලා ඉන්න එක පවත්වන්නේ. වීර්ය කරනවා කියන්නේ මොකද්ද? වෑයම් කරනවා. මේක අයින් කරන්න උත්සාහ කරනවා. අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ මේක නිදහස් වෙන්න කියලා. මේක අයින් කරන්න උත්සාහ කරනවා. නමුත් අයින් කරන්න බෑ හේතුව තියෙන තාක්කල්. නමුත් බුදුරණවහන්සේ මේක පැවැත්වුවෙත් නෑ. මේක බලෙන් අයින් කරෙත් නෑ. මොකද්ද බුදුරණවහන්සේ කරේ? හටගත්තදී හටගත් ආකාරයෙන් දැක්කා. දැක්කට පස්සේ අයින් කිරීමක් කරන්න අවශ්‍යතාවයකුත් නෑ. පිළිරන්න අවශ්‍යතාවයකුත් නෑ. ඇයි පිළිටන්නේ නැත්තේ? බොරුවක් කියලා දකින්න. ඇයි අයින් කරන්නේ නැත්තේ? අයින් කරන්න බොරුවක්නේ හටගත්තේ. බොරුවක් හටගත්තා නම් බොරු ඒ හටගත්ත ස්වභාවය දැක්කම ඒකෙන් නිදහස් වෙනවා. පිළිරන්න දෙයක්වත් නෑ. අයින් කරන්න දෙයක්වත් නෑ. රහතන් වහන්සේ දේශනා කරනකොට කියනවා මේ අජ්ජිනී සූත්‍රයේ රහතන් වහන්සේ කියලා කියන්නේ රහතන් වහන්සේට අල්ලගන්න දෙයක්වත් නෑ, අතහරින්න දෙයක්වත් නෑ. ඇයි අල්ලගන්න දෙයක් සහ අතහරින්න දෙයක් එයාට හටගන්නේ අතහරින නොදැකීම නිසා. දැක්කට පස්සේ අල්ලගන්න කියලා දෙයක්වත් නෑ, අතහරින්න කියලා දෙයක්වත් නෑ. ඇයි එතන අල්ලගත්තෙත් බොරුවක්, අතහරින්න එන බොරුව අල්ලගත්තේ නැතිනම් අතහරින්න දෙයක් නැතිලා යනවා. ඒ විදිහට බුදුරණවහන්සේ මෙන්න මේ ආකාරයට මේ යථාර්ථයේ දැකීමෙන්ම මේක නිදහස් වෙන ආකාරය ගැන ලස්සනට විස්තර කරනවා. ඒකට අපට අවශ්‍ය වෙන ප්‍රධානම කාරණාව තමයි යෝනිසමනසිකාරය. මෙන්න මේ අහපු කරුණු අපි හිතන්නට ඕනේ. ඒ කියන්නේ දැන් පටිච්චසමුප්පාද ඉගෙන ගන්නවා. පංචමාස්කන්ධ ඉගෙන ගන්නවා. ආයතන ඉගෙන ගන්නවා. අපි මේ ඉගෙන ගන්නදී දැන් අපේ දැනුමක් විතරයි තියෙන්නේ. මේ දැනුම අපි අපේ දැක් කරගන්නට ඕනේ. අපේ දැක් වෙන්නේ නුවණින් විමසීමෙන්. නුවණින් විමසනකොට අපි ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළින් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසින් මේක වෙන හැටි තේරුම් ගන්නවා. ඒකට කියනවා දිට්ඨිය සුප්පටිවිද්‍යාව කියලා. ඒ තේරුම් ගත්ත කෙනාට පුළුවන්කමක් ලැබෙනවා. එයාට සිහිය නුවණ වීර්ය යම් මට්ටමකට දියුණුනකොට මේ වර්තමානයේ එන අරමුණු මේ හැදෙන හැටි තේරුම් ගන්න. අන්න එතකොට තමයි එයාට යම් මට්ටමකට ධම්මස හටගන්නේ. ඒක තමයි ධම්මස හටගන්න ප්‍රධානවන්නේ. ඒ නිසා ප්‍රධාන වෙන කාරණාව තමයි ඒ අහන කරුණු අපි හොඳට නුවණින් විමසන්නට ඕන. නුවණින් නොවිමසන තාක්කල් අපිට කරන්න බෑ. ඒ නිසා තමයි අහලා ඇති සබ්බාසව සූත්‍රයේ බුදුරණවහන්සේ දේශනා කරනවා ඉස්ලාම් කරන්න තියෙන්නේ ආශ්‍රව ප්‍රහාණය කරන්නට කුමකින්ද? දර්ශනීය. දර්ශනා පහතබ්බා. දර්ශනීය කියලා කියන්නේ දැකීමෙන්. දකින්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් අපි ගොඩාක් කාලවට අපිට කල්පනා වෙන්න පුළුවන්. දකින්නට අපට හිතේ සංසිඳීමක් ඕනේ. හැබැයි මේ සංසිඳීම දැන් අපි අපට හටගන්න අවශ්‍ය සංසිඳීම මේ හිතන දේ තුළ ගොඩ නැගෙනවා. මේ කියන්නේ අපි නිවනින් විමසන කරුණ තුළ අපි නිවැරදි විමසනවා නම් අපිට තුළ මේ ධර්මයේ තේරුම් ගැනීමත් එක්ක ඒ කරුණු දකින්න අවශ්‍ය සංසිඳීම ගොඩ නැගෙනවා. ඒකට තමයි විදර්ශනාවෙන් හටගන්න සංසිඳීම. ඒකට කියනවා අනිමිත්ත ශුන්්‍යත අපනිහත. අනිමිත්ත කියන්නේ නිමිති ගොඩ නැගෙන සමාධිය. ශුන්්‍යත කියන්නේ හිස් ස්වභාවය. අපනිහත කියන්නේ නොපීඩන ස්වභාවය. මේ තුන මුල් කරගෙන සමාධියක් හට ගන්නවා. අන්නේ සමාධියේ හිතේ එකඟත ස්වභාවයේ යථාර්ථයේ දැක්මෙන් හටගන්න එකඟ ස්වභාවය. ඒක දේශනා කරනවා මේ සූත්‍රයක් තියෙනවා මේ අංගුත්තර නිකායේ සමාධි භාවනා කියලා. ඒ සූත්‍රයේ මෙන්න එහෙම දේශනා කරනවා සමාධි හතරක් තියෙනවා. මොකද්ද හතර? එක සමාධියක් තමයි ditta ධම්ම සුඛ විහරණයට. මේ ජීවිතේ සැපසේ වාසය කරන්න. දෙවෙනි සමාධිය තමයි ජීව චක්ක ඇති කරගන්න. තුන්වෙනි සමාධිය තමයි සිහිය දියුණු කරගන්න. හතරවෙනි සමාධිය තමයි ආසවක්ඛය කරන්නේ. එතකොට මොකක්ද අහනවා ditta ධම්ම සුඛ විහරණයට හට ගන්න සමාධිය. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. ඊළඟට දිබ්බ චක්ක ඇති කරගන්න හට ගන්න සමාධිය. ආලෝක සංඥා මෙනෙහි කිරීම. ආලෝක සංඥාවත් එක්ක හට ගන්න සමාධියෙන් දිබ්බ චක්කොට කියනවා. සිහිය දියුණු කරගන්න හේතුවනවා සිහියෙන් හැමදේම කිරීමෙන්. එතකොට අපි
හිතන දේ, කරන දේ හැමදේම සිහියෙන් කිරීම තුළ සිහිය දිනු කරගන්න උපකාර වෙනවා. ආසවක්ඛයට හට ගන්න සමාධිය තමයි පංචීපාදනස්කන්ධේ හට ගන්න ආකාරය, නැති වෙන ආකාරය දැකීම තුළ හට ගන්න චිත්ත ඒකාග්‍රතාවය. අන්න ඒක තමයි ආසවක්ඛයේ පිණිස උපකාරන සමාධිය. ඉතින් මෙන්න මේ විදිහට යම් කෙනෙක් දර්ශනයෙන් ආශ්‍රය ප්‍රහාණය කළා නම් දර්ශනයෙන් ආශ්‍රය තුනක් ප්‍රහාණය වෙනවා. ඒ තමයි දර්ශනයෙන් ප්‍රහාණය වෙනවා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. මේ තුන දැකීමෙන් පිරිසුදු වෙනවා. දැකීමෙන් කියන්නේ ඇත්ත දැකීම, යථාර්ථය දැකීම. එතකොට යථාර්ථය දකින්න වෙලාවට හිත සමාධියක් තියෙනවා. හැබැයි සමාධියේ අර ශුන්්‍යත, අනිමිත්ත, අපනියත කියන සමාධිය. එතකොට ඒ දැක්මත් එක්ක දකින්න මේ ලෝකයේ ඇත්ත. අන්න එයා දකිනවා. එතකොට අපි මේ බොරුවක් මත පදනම් වෙලා අපි මේ ලෝකෙ ගොඩනගාගෙන යන්නේ කියලා. ඒක දැකපු ගමන් මොකද උත්සාහ කරන්නේ? අන්න එයාට කැමැත්තක් හට ගන්නවා. වීරියක් ඕනේ මොකක් කරන්නද? මේ බොරුවක් තුල ගොඩ නැගිච්ච දේ නොපවත්වන්න මේකෙන් නිදහස් වෙන්න වීරියක් කරන්න. එතකොට යා මොකද කරන්නේ? අන්න එයා කරනවා ඊළඟට ඉතුරු ප්‍රහාණය කරන ආශ්‍රව. පටිසේවනාවෙන් දැන් ඔන්න භික්ෂුවට නම් දානි, සිවුරු, බෙහෙත් පිළිකර, කුටිසේනාසන. ඒ වගේන් කෙලෙස් හට ගන්නවා. ඒවට ඉඩ දෙන්න නැතුව ඉන්න ඕනේ. මොකද කැමති නෑ මේක අකුසලයක්. ඒ කියන්නේ මේ පැවැත්මක් කියන එක දුක. අන්න ඒකට ඉඩ දෙන්න නැතුව යා ඒ එන ආශ්‍රය දුරු කරනවා. ඊළඟට ඉවසීමෙන් දුරු කරන ආශ්‍රව තියෙනවා. ඊළඟට සංවරයෙන් ප්‍රහාණය කරන්න ආශ්‍රව තියෙනවා. ඒ කියන්නේ දැන් අපට ඇහැ කන නාසය දිවකය මනස අපි මේ රාගයේ දේශී හට ගන්න දේවල් ඔස්සේම යනකොට අපට හට ගන්නවා මේ ඇහෙන් රාගය හට ගන්නවා. කනින් රාගය හට ගන්නවා. දේශී හට ගන්නවා. එතකොට අපිව සංවර කරනවා. මේ රාගය හට ගන්න හේතු වෙන දේ නොදක ඉන්නට ඕනේ. දේශී හට ගන්න හේතු වෙන දේ නොකර ඉන්නට ඕනේ. අන්න එයා ඊට පස්සේ පුරුදු කරනවා. මොකද එයා දකිනවා මේක බොරුවක්. ඉතින් බොරුවක් තුල මොකටද පවත්වන්නේ කියලා එයා ඒ විදිහට ආශ්‍රව වෙන්න නොදී ඊට පවත්වනවා. ඊළඟට සමහර ඒවා තියෙනවා මේ මගහැරීමේ ප්‍රහාණය කරනවා. දැන් අලි හම් දෙනකොට ඊළඟට තව භයානක සත්තු හමුන අපිට බය හට ගන්නවා. ඒවා මගහරින්නට ඕනේ. මොකද එතන කෙලෙස් හට ගන්නවා. එතකොට එයා ඒ කෙලෙස් හට ගන්න කැමති නැහැ. ඊළඟට ආයෙ තියෙනවා මේ දුරු කිරීමෙන්. ඒ කියන්නේ දැන් පවිඩු මිතුරා. ඊළඟට සමහරලාවට මේ දුෂ්කරව අපි දෙනකම අපි ඔන්න මේ වියලි කාලගුණයක හරි අපි අකමැති දේ. ඒකට අපට ඒ වගේත් අපට හට ගන්නවා කෙලෙස් හට ගන්නවා. එතකොට මේ අපි අකමැති දේවල් දුරු කරනවා. ඊළඟට තමයි තව දෙයක් කියනවා විනෝදනයේ. ඒ කියන්නේ ප්‍රහාණය කිරීම. කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. ඒව එනකොට ඒවට කැමති නොවි දුරු කරනවා. මොකද එහෙම කරනකොට එයාට අර මේ ලෝකයේ ඇත්ත දැකපු නිසා එයාට ඒක උපකාරයක් වෙනවා අර ඉදිරියට මේ මාර්ගය දිනු කරගෙන යන්න. ඊළඟට අවසාන පුදුන්නා දේශනා කරන මොකද්ද? භාවනාවෙන් ප්‍රහාණය කරනවා. භාවනාවෙන් මොකද ප්‍රහාණය කරන්නේ? බොජ්ජංග වඩන්නේ. බොජ්ජංග වඩනකොට මොකද්ද වෙන්නේ? අර දැකපු යථාර්ථයේ තුල සිත නිරන්තරයෙන් පීඩන උත්සාහ කරනවා. අර බාහිරට යන කෙලෙස් දුරු කරන්න උත්සාහ කරනවා. එතකොට එයා දැක්කපු යථාර්ථය තුළ නිරන්තරයෙන් හිත පිහිටන්න බාහිරට යන කෙලෙස් අඩු වෙන්න මොකද වෙන්නේ? අර ඇත්ත දැකීමත් එක්ක තණ්හාව ක්‍රමානුකූලව දුරු වෙලා යනවා. අන්න ඒකයි නිකලෙස් වෙනකම් වැඩ කරන්න තියෙන ඒක. අන්න ඒ විදිහට පුරුදු කරන මාර්ගය ගැන බුදුරණවහන්සේ ගොඩාක් දේශනාවල විස්තර කරනවා. දැන් මම ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන ලස්සන කරුණු ටිකක් තියෙනවා. මෙන්න මේ කරුණ පොඩ්ඩක් හිතන්න ඕන කරුණු. පොඩ්ඩක් මෙන්න මේ ගැන හොඳට අවධානය යොමු කරන්න. බුදුරණවහන්සේ ආරෂ්ඨාංග මාර්ගය ගැන විස්තර වශයෙන් දේශනා දෙකක් තියෙනවා. එකක් තමයි මහා චත්තාරීසක සූත්‍රය, අනික මහා සලායතනික සූත්‍රය. මහා චත්තාරීසක සූත්‍රය දේශනා කරනවා බලන්න හොඳට මේ මම දන්නේ නැහැ හොඳට නිවැරදි දේශනාවක් මට මතක නැහැ එහෙම කරපු එකක් මම අහලා නැහැ. මහා චත්තාරීසක සූත්‍රයේ සම්මා දිට්ඨිය විස්තර කරනවා. මොකක්ද සම්මා දිට්ඨිය කියන්නේ? දැන් අපි සම්මා දිට්ඨිය දන්නවා. මොකද්ද? දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන, දුක්ඛ නිරෝධ ගාමී පටිපදා ඥාන. නමුත් එතන ඒ විස්තර නෙමෙයි විස්තර කරන්නේ. එතන විස්තර කරන්නේ මෙහෙම විතර කරන ආර්ය සිත තියෙන අනාස වාස්තු නැති මේ මාර්ගයට යොමු වෙච්ච සිතක් ඇති කෙනාගේ යම් දැක්මක් ඇද්ද යම් ප්‍රඥාවක් ඇද්ද යම් ධම්මෝච සම්බොජ්ජංගයක් ඇද්ද මෙයයි සම්මාදිට්ඨිය. එතකොට අපි වර්තමානයේ තුල යථාර්ථයෙන් නුවණින් විමස මේ ඇත්ත දකින්න යොමු වෙච්ච හිතකින් ඉන්නවද යොමු වෙච්ච දැක්මකින් ඉන්නවද මග වඩන අවස්ථාවේ තියෙන දෘෂ්ටි අන්න එකයි සම්මාදිට්ඨිය. එතන විස්තර කරන්නේ මේ වර්තමානයේ තමන් කරන අවස්ථාවේ තියෙන දෘෂ්ටිය දැක්ම අන්න ඒකයි සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට එයාගේ ප්‍රඥා ඉන්ද්‍රිය ගොඩ නැගෙනවා. එතන ධම්මජ සම්බොජ්ජංගයක් තියෙනවා. ඒ ධර්මයේ විමසීමක් එක්ක එයා එතන යන්නේ. එතන ධම්මජ සම්බොජ්ජංගයයි එයාගේ දැක්මයි ඒ ඔක්කොම එක්ක එතන වැඩ පිළිවෙල තියෙනවා. අන්න එක කියනවා සම්මාදිට්ඨිය. එතන කියනවා ලස්සන වචනය ආර්ය සිත තියෙනවා. අනාසව සිත තියෙනවා. ඒ කියන්නේ ආර්ය සිතක් අනාසව සිතක් තියෙන්නේ නිවැරදි මාර්ගයේ වැඩෙන අවස්ථාව. අන්න ඒකයි සම්මාදිට්ඨිය. ඊළඟට මහා සලායතන සූත්‍රය විස්තර කරනවා යමෙක් ඇස දන්නවනම්
රූපේ දන්නවනම්, ඒ කියන්නේ දන්නවා කියලා කියන්නේ ප්‍රඥාවෙන්. ඇසේ ස්පර්ශය දන්නවනම්, ඊළඟට වේදනාව යථාර්ථයෙන් දකිනවනම්, අන්න එතකොට මොකද වෙන්නේ? මේක යථාර්ථයෙන් දකිනවනම් නැවත ස්කන්ධයක් සකස් වෙන්නේ නැහැ කියනවා. තණ්හාව හටගන්නේ නැහැ කියනවා. මෙන්න මේ දැක්ම ස්වාස්ස හෝති සම්මා දිට්ඨි. මේ දැක්ම සම්මා දිට්ඨියයි. ස්වාස්ස මෙතන යම් සංකල්පනාවක් ඇද්ද ස්වාස්ස හෝති සම්මා සංකල්පෝ. ඒක සම්මා සංකල්පයයි. එතන යම් කිසි වීරියක් ඇද්ද ඒක සම්මා වායාමයයි. එතන යම් කිසි චිත්ත ඒකාග්‍රතාවයක් ඇද්ද ඒක සම්මා සමාධියයි. ඊළඟට පූර්වංගේම කම්මන්ත වායාම කම්මන්ත ආජීව වාචා පිරිසිදුයි කියන. එතකොට අංග 8 මෙතන තියෙනවා. පූර්වංගයෙන් කියලා එතන කියන්නේ. එතන යා මේ පිරිසිදු බවක් කරන්න දෙයක් නැහැ. එතන අපිරිසිදු ස්වභාවයක් නැහැ එතන. ඒ නිසා පූර්වංගයෙන් කම්මන්තයයි වාචා ආජීවයි පිරිසිදුයි. එතන සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන කරුණු පහ එතන. ඒ දැක්ම තුල හටගන්නේ මේ විදිහට. ඒක විස්තර වශයෙන් විස්තර කරන චත්තාරිසික සූත්‍රයේ. ඒක විස්තර කරනවා දැන් සම්මා දිට්ඨියට අර විදිහට ආර්සිතක් තියෙන අනාසසිතක් තියෙන කෙනාගේ යම් දකින්නට යම් පෙළඹෙච්ච ස්වභාවයක් ඇද්ද එතන. එතන යම් කිසි ප්‍රඥා ඉන්ද්‍රියක් හරි ධම්මච සම්පොඥයක් ඇද්ද ඒ සම්මා දිට්ඨියයි. එතන සම්මා සංකල්පයේ ලස්සන විස්තරයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි සම්මා සංකල්පය අහම ගම මොකක්ද දන්නේ? හරි ඒක වැරදි නෑ. නෙක්ඛම්ම සංකල්පේ, අව්‍යාපාද සංකල්පේ, අවිහිංසා සංකල්පේ. මේක හරි වැරදි නෑ. නමුත් මෙතන ලෝකෝත්තර මාර්ගයේ තුල වැඩිම තුල සම්මා සංකල්ප විස්තර කරන ඒ තුන නෙමෙයි. ලෝකෝත්තර මාර්ගයේ තුල එයා දර්ශනීයෙන් ඉන්න අවස්ථාවේ, දකිමින් ඉන්න අවස්ථාවේ මොකද්ද සම්මා සංකල්පේ? එතනත් විස්තර කරනවා ආර්ය සිත තියෙන, අනාස්තව සිත තියෙන කෙනාගේ. ඒ කියන්නේ මේ මාර්ගයේ පුරුදු කරන ඒ දකින අවස්ථාව තුල ඒකට වඩා සිත යොමු කිරීමක් ඇද්ද? අප්පනා වියප්පනා වඩා සිත යොමු කිරීමක් ඇද්ද? ඊළඟට විතක්ක ਵਿਚාරයක් ඇද්ද ඒකට යොමු වෙච්ච? වචී සංස්කාරයක් ඇද්ද ඒකට යොමු වෙච්ච? ඒකට යොමු කරන ස්වභාවයක් ඇද්ද? මෙන්න මේකයි කියනවා සම්මා සංකල්පය. ඒ අවස්ථාව තුල ගොඩනගෙන සම්මා සංකල්පයන්නේ ඒක. එතකොට මේ ලෝකෝත්තර මාර්ගයේ වර්තමානයේ තුල වඩනකොට ඊළඟට ඒ සම්මා දිට්ඨිය, සම්මා සංකල්පේ, සම්මා වාචා කම්මන්ත ආජීව තුනම විස්තර කරන්නේ එතන ලෞකිකයි ලෝකෝත්තර දෙක වෙන් කර විස්තර කරන්නේ. ලෞකික විස්තර කරනවා. දැන් මෙතන ලෞකික විස්තර කරනවා සම්මා දිට්ඨිය හැටියට දසවස්තුක සම්මා දිට්ඨිය. සංකල්පය හැටියට නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා සංකල්ප ලෞකික හැටියට. සම්මා වාචා විස්තර කරනවා මොකද්ද? සම්මා වාචාගේ විස්තර කරනවා පාන මේ බොරුව නොකීම, ඊළඟට කේලාම් නොකීම, හිස් වචන නොකීම, පරුස වචන නොකීම. එතකොට ඒවා නොකීම එකක්, නොකීමත් වෙනවා හොඳ දෙයක් කියනවා. ඒක තමයි සම්මා වාචා. සම්මා කම්මන්ත කියන්නේ ප්‍රාණඝාත නොකිරීම, සොරකම් නොකිරීම, වැරදි කාමයෙන් නොකිරීම එකක්. හොඳ දේ කිරීම තව එකක්. දෙකම කරනවා. අරක කරන්නේ නැහැ. නරක දේ හොඳ දේ කරනවා. ආජීව කියන්නේ මිච්ඡා ආජීවෙන් අර කියලා යහපත් ජීවිත ප්‍රයත්න කටයුතු කරනවා. නමුත් ලෝකෝත්තර මාර්ගය විස්තර කරන තැන විස්තර කරන්නේ අරක නොකරනවා වගේම හොඳ දේ කරනවා නෙමෙයි. ඒක නොකරලා ඒක පටිවිරත. ඒ කියන්නේ ඒ අවස්ථාව තුළ ඒක දුරු වෙලා ඉතින්. එතන ලක්ෂණ වචන ටිකක් තියෙනවා පටිවිරතෝ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් දුරු වෙලා. ඒ කියන්නේ ප්‍රාණඝාතය කරන දේ, නැත්නම් සොරකම් කරන දේ, ඊළඟට මිච්ඡා ආජීව කියන දේ එතන බේරවන්නේ. දුරු වෙලා ඉවරයි. එතන අහපව් කරන දෙයක් නෙමෙයි. අර පහසලායතන සූත්‍රය තිබ්බ පුබ්බේව කරලා ඉවරයි. මුලින් යා කරලා ඉවරයි ඒ කාරණාව. ඒ කියන්නේ කම්මන්ත ආජීව වායාම කියන පිරිසිදු වෙලා ඉවරයි. එතන කරන්නේ නෑ එයා. මාර්ගයේ වඩන අවස්ථාව තුළ කම්මන්තේ වාචා ආජීව කියන කරුණු තුන, සීලය කියන කරුණු තුන පිරිසිදු ස්වභාවයක් එක තමයි පැවැත්ම කරන්නේ. එතකොට මාර්ගාංග එතන හතරක් වැඩෙනවා, පහක් වැඩෙනවා. හයවෙනි මාර්ගාංගය තමයි සම්මා වායාම. වායාම විස්තර කරන්නේ ඒ දැක්ම කෙරෙහි යම් වීරියක් ඇද්ද. ඊළඟට සම්මා සතියේ ඒ දකින්න අවස්ථාවේ චිත්ත ඒකාග්‍රතාවයක් ඇද්ද. සිතේ සිහිය පිහිටීමක් ඇද්ද. ඊළඟට සම්මා සමාධියේ ඒ දැක්ම තුළ යම් චිත්ත ඒකාග්‍රතාවයක් ඇද්ද. අන්න ඒකයි සම්මා සමාධිය. එතකොට මේ කරුණු 8 එතන විස්තර කරන්න මතක තියාගන්නට ඕනේ මාර්ගයේ ඒ නියම ආකාරයෙන් වැඩෙන විට. එතන මාර්ගයේ ඇත්තට මේ කරුණාව නිවැරදිව මෙතන තියෙන කාර්ය ඉස්සලාම සෝතපන්න කෙනා. මේ කරුණ ඉස්සලාම මෙතන පිළිරන සෝතපන්න කෙනාට. සෝතපන්න කෙනා තුළ තමයි එතනින් එහාට ආයේ නිවැරදිව සෝතපන්න වුණාට පස්සේ එයාට මේ 8ම නෙමෙයි වැඩෙන්නේ. සෝතපන්න වුණාට පස්සේ ආයා නිවැරදිව විදර්ශනා කරන අවස්ථාවේ තමයි එයාට තියෙන්නේ. අනික් කෙනාවේ පුරුදු කරන හැටි තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ ආරෂ්ඨාංග මාර්ග විස්තර කරන තැන තියෙනවා. ඔන්න එතන විස්තරය. ඒකයි මම කිව්වේ විස්තරය අපි දෙවිදිය හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන විස්තරේ සම්මාදිට්ඨිය කියන්නේ මේ විදිහට. ආරෂ්ඨාංග මාර්ග විස්තර කරන තැන විස්තර කරන සතිපට්ඨාන සූත්‍රයේ සම්මාදිට්ඨිය මොකද්ද? දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන, දුක්ඛ නිරෝධ පටිපදා ඥාන. එතන මේ ඥානෙ කාටද තියෙන්නේ? සෝතාපන්න කෙනා. අන්න සෝතාපන්න කෙනා සම්මාදිට්ඨිය පිටිය. අන්න එයා පුරුදු කරනවා සම්මා සංකල්පේ, නෙක්ඛම්ම සංකල්පේ, අව්‍යාපාද සංකල්පේ, අවිහිංසා සංකල්පේ. ඊළඟ සම්මා වාචා.
ප්‍රාණඝාතී මේ මොකද්ද? බොරුවෙන් වැළකීම, සොරකමින් වැළකීම, සම්මා කම්මන්තේ, ප්‍රාණඝාතයෙන් වැළකීම, මිච්ඡාදීන් වැළකීම. ඊළඟට සම්මා වායාම, නූපන්න කුසල් නූපදී, උපන් කුසල් වැඩි දියුණු කිරීම, නූපන් කුසල් උපදවීම. අන්න සම්මා වායාම, සම්මා සතිය, සතිපට්ඨාන සිහිය පැවැත්වීම. ඊළඟට සම්මා සමාධිය, ධ්‍යාන 4. අන්න එතකොට ඒක කාටද කියන්නේ? මාර්ගයට ආව කෙනා පුරුදු කිරීම. මොකද එයාගේ සාමාන්‍ය හැම වෙලෙම කෙනෙකුට මේ විදිහට ලෝකෝත්තර මාර්ගයේ සැබෑවටම ඉන්න බෑ. ඒ කියන්නේ එහෙම හිටියානම් එයා ශනිකෙන් නිකලස් වෙනවා. යම් කිසි කෙනෙක් හැම මොහොතකම මාර්ගයේ වඩමින් හිටියානම් නිකලින්ම නිකලස් වෙනවා. එයාට සමහර තප්පර දෙක තුනයි යන්නේ. එහෙම කෙනෙකුට ඉන්න බෑ. ඉන්න බැරි නිසා පුරුදු කරන්නට ඕන කෙනෙක්. මාර්ගයට ආව කෙනෙක් වැඩි යුතු පිළිවෙලක් තියෙනවා. ඒ වඩන පිළිවෙල තමයි බුදුරණවහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරන්නේ. ආරෂ්ඨාංග මාර්ගයේ හැටියට සම්මා සංකල්ප වාචා කම්මන්ත ආදී ඔක්කොම පුරුදු කරන හැටි විස්තර කරනවා. අන්න එතකොට සෝතාපන්න වෙච්ච කෙනාට. හැබැයි සෝතාපන්න වෙන්න කලින් ඒ ටික තියෙනවා. ඒ කියන්නේ දැන් අතන විස්තර කරන්නේ සෝතා මාර්ගයේ නිවැරදි වඩන අවස්ථාව ගැන මහා ජාත්‍යාරයේ සූත්‍රය. සෝතාපන්න වෙන්න කලින් කෙනා නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප මේ මාර්ගේ පුරුදු කරන්න ඕනේ. නමුත් අර සම්මා දිට්ඨිය පිටලා නෙමෙයි ඒක කරන්නේ. දැන් මෙතන සම්මා දිට්ඨිය ලෝකෝත්තර මාර්ග දිට්ඨිය. ලෝකෝත්තර මාර්ගයේ දිට්ඨිය පිටලා කරන වැඩක් නෙමෙයි යා. එයත් කරන හැබැයි යා පිටලා තියෙන මාර්ග දිට්ඨිය මොකද්ද? ලෞකික මාර්ග දිට්ඨිය. රසවස්තුක සම්මා දිට්ඨියත් එක තමයි අර අංගකට විස්තර කරන්නේ යා. ලෝකෝත්තර මාර්ගයක් බවට පත් වෙන්නට නම් ලෝකෝත්තර ඥානෙ පිටලා තියෙනවා. ඒ පිටපු කෙනාට තමයි අර මාර්ගාංග 8 ඉදිරින් යහට වැටෙන්නේ. අරයත් කරනවා. හැබැයි අරය කියන්නේ සෝතාපන්න නොවිච්ච කෙනා මේ දේ පුරුදු කිරීම තුළ එයාට පිනක් කුසලයක් මතුමත් සැප විපාක කට ගන්න උපකාර වෙනවා. බ්‍රහ්ම ලෝකයෙන් උපකාර වෙනවා. අරය කරන පුරුදු කිරීම තුළ නිවන් මාර්ගය ඉදිරියට දියුණු කරගන්න උපකාරයක් වෙනවා. ඒකයි වෙනස තියෙන්නේ. අරයගේ නිවන් මාර්ගය දියුණු වෙන්නේ නැහැ. එයාට පිනක් කුසලයක් මතුමත් බ්‍රහ්ම ලෝකයෙන් උපකාර වෙනවා. මෙයා පුරුදු කිරීම තුළ සෝතාපන්න කෙනා ඉදිරියට සම්පූර්ණ මාර්ගය විවර වෙනවා. මොකද අර කෙලෙස් ක්‍රමානුකූලව අඩු වෙනවා. මොකද මාර්ගයට ආවක් කියලා සෝතාපන්න වුණා කියලා රාගෙ දුරු වෙන්නේ නැහැ. ද්වේෂෙ දුරු වෙන්නේ නැහැ. මොහෙ දුරු වෙන්නේ නැහැ. ඒවන් එහා පීඩා විඳිනවා. ඒ පීඩා මගහරින්න නැති වෙන්නයි බුදුරන් වහන්සේ මේ කරුණ පැහැදිලි කරේ. මෙන්න මේ විදිහට පුරුදු කරන්නේ. ඒ රාගයයි ද්වේෂයයි වැඩි තරමට තමයි සෝතාපන්න කියන ආත්ම හතක් කියන්නේ. ඒක අඩු වෙන්න යාගේ ආත්ම භාව ගන්න ප්‍රමාණව අඩු වෙලා යනවා. ඇයි යාර පුරුදු කිරිල්ල වැඩි වෙනවා. පුරුදු කියලා අඩු වෙච්ච පමණට දැන් සෝතාපන්න වෙච්ච කෙනෙක් මේ සමාධියක් නැතුව ජීවත් වෙනවා. එයා බොහොම දුකසේ ඉන්නේ. ධ්‍යාන දැන් අවදානාත පිළිසිතන විසාක මහෝපාසිකාව ඒ කට්ටිය කිසිම විදියකින් මාර්ගය දිනු කිරීමක් ගැන හිතුවේ නැහැ. සම්පූර්ණයෙන් අපෝපස්ථාන කිරීමම හිතුවේ. එතකොට යාලා ඒ ඔස්සේම ජීවත් වුණේ. අර ඉතින් එහාට මාර්ගය ගැන හිතුවේ නැහැ. ඒ නිසා ඉතින් එහාට දිනු කරගන්න හම්බුනේ එක ප්‍රමාදේ කියන්නේ. නමුත් භික්ෂුවක් වුණාම බොහෝ වෙලාවට ඉතින් එහා පුරුදු කරනවා. ඒ පුරුදු කිරීම තුළ ඉතින් එහාට යනවා. හැබැයි සමහරව ඉන්නවා කොච්චර පුරුදු කරත් යන්න බෑ ඉතින් එහාට. මොකද යාලා කෙලස් ඊට වඩා බරපතලයි. ඒක සමහර සායනක අවුරුදු 25ක් පුරුදු කරනවා. ඒත් නෑ. හැබැයි අවසාන මොහොතේ නිකලස් වෙනවා. මොකද හේතුව අර පුරුදු කිරීම යම් පමණකට උපකාර කරනවා. හැබැයි මේ පුරුදු කලේ සම්මාදිට්ඨිය පිටලා. ඒ පිටම නිසා තමයි අර ඔක්කොම උපකාර වුනේ. මේක ලස්සන සූත්‍ර කීපයක් තියෙනවා ඊට පස්සේ. මේ ඊළඟට තමයි දැන් සමාධි භාවනා මම අර සමාධිය කියන කාරණා ගැන විස්තර කරන්න සල්ලේක සූත්‍රෙත් විස්තර කරනවා මේ මොකද්ද මේ ධ්‍යාන භාවනාව කියලා කියන්නේ කෙලස් නැති කිරීමක් නෙමෙයි ඒක ධිට්ඨධම්ම සුඛ විහරණයක් කියලා. ඊළඟට තමයි මම මේ ලස්සන සූත්‍ර කාරණා තුන මේ ගොඩක් වෙලාවට මේ මාර්ගය වඩන කෙනෙකුට උපකාරයක් වෙනවා. මේ කාරණුව ඇත්තටම ගොඩක් වෙලාවට කෙනෙක් කතා කරන්නේ බික්කුණු පස්සේ කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ 5. ඒක විස්තර කරන මෙන්න මෙහෙම. මේක විස්තර කරන්න ඇත්තටම මාර්ගයට ආව කෙනා ගැන. ඒක විස්තර කරනවා මාර්ගයට ආව කෙනෙක් නිවැරදිව පුරුදු කරගෙන යනකොට දර්ශනාව නැත්නම් හතිපට්ඨානේ නිවැරදි වඩාගෙන යනකොට එයාට හට ගන්නවා කියනවා කායික මානසික දරත පීඩා මානසික තැවිලි. ඒ කියන්නේ යාට ඒක දිගට පවත්වන්න බෑ. ඒ කියන්නේ එච්චර හැකියාවක් නැහැ. මාර්ගයේ දැක්කට යාට ඒ දේ පවත්වන්න හැකියාවක් නැහැ ඉතින්. මේ භික්ෂුව ගැන මේ කරුණ ඔක්කොම කියන්නේ. එතකොට බුදුරණවහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. එයාට කියනවා මේ කායික මානසික දරතයක් ආවට පස්සේ මේ කායන පස්සනාව හරිය මොකක් හරි මුල් කරගෙන නිවැරදිව මාර්ගය වඩනකොට ඒකෙන් අයින් වෙන්න කියනවා. මොකද අර කායික මානසික දරතයක් ආව නිසා ඒකෙන් අයින් වෙලා දේශනා කරන බුදුරණවහන්සේ පණීත භාවනාවක් කරන්න කියනවා. පණීත කියන්නේ සතුටු වෙන. ඒ කියන්නේ සැප හට ගන්න පණීත කියන්නේ පීඩලා. දැන් අතන මුලින් පුරුදු කරන අය නොපීඩන භාවනාව. ඒ කියන්නේ යා විදර්ශනාවෙන් පුරුදු කරනෙද්දී දිගට කරගෙන යන්න බෑ. අමාරුයි. ඒ නිසා ඒකෙන් අයින් වෙන්න කියනවා. අයින් වෙලා ප්‍රණීත පිහිටලා කරන භාවනාවක් කරන්න කියනවා. ඊළඟට ප්‍රණීත භාවනාව කරගෙන යනකොට මොකද වෙන්නේ? අර කායික දරත, මානසික පීඩාව දුර වෙලා යනවා. ඇයි ඒකෙන් එතන විස්තර කරනවා? ඒකෙන් ප්‍රීතිය හට ගන්නවා, සැපේ හට ගන්නවා, සමාධිය හට ගන්නවා, සැපයක් හට ගන්නවා. ඒකෙන් අර ඔක්කොම ටික දුර වෙලා යනවා.
ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා දැන් කල්පනා කරන්න යමක් අරමුණු කරගෙනද යමක් හේතු කරගෙනද මම මේ ප්‍රණීත පිහිටල භාවනාවක් කරේ දැන් ඒක හරි. ඒ කියන්නේ දැන් එයාට මේ කායික මානසික දරත පිට දුර වෙලා ගියා. දැන් එහෙනම් මේකෙන් අයින් වෙන්නට ඕනේ කියලා ඒක අයින් කරන්න කියනවා. අයින් කරලා නැවත කායන පස්සන හිත පිහිටවා ගන්න කියනවා. මෙන්න මේකයි මහණෙනි ප්‍රණීත පිහිටලා ගන්න භාවනාව කියන්නේ. හැබැයි බුදුරණස් ඊට පස්සේ කියනවා නමුත් සමහර කට්ටිය ඉන්නවා ඒක අවශ්‍ය නැහැ. ඒ අධික ප්‍රඥාවන්තයෝ. සමහර කට්ටිය ඉන්නවා කියනවා එයාට හිම කරන්න ඕනේ නැහැ කියනවා. එයාට අප්පරිහිත භාවනාව කියනවා. එයාට පුළුවන්කමක් ලැබෙනවා කියනවා. ඒ දරතයක් කෙනෙකුට පීඩාවක් කෙනෙකුට ඒකත් හේතුඵලයක් හැටියට දකින්න. එයා ඒ වෙන අරමුණකට හිත නොයවා ඒ තුලින්මත් එයා ඉදිරියට පවත්වනවා. බුදුරණවහන්සේ එහෙම දේශනා කළා කියන මහණෙනි මම මෙන්න මේ දෙකම කිව්වා. දැන් ඔබලා මොකක් හරි එකක් කරන්න කියනවා. ඔබලාට ගැළපෙන විදිහට කරන්න කියනවා. එතකොට ඒ විදිහට අර මාර්ගයට ආව කියලා එයාට එතනින් එහාට දිගට පුරුදු කරගෙන යන්න පුළුවන් කමක් කියලා දෙයක් නැහැ. මොකද අනිවාර්යයෙන්ම එයාට මානසික කායික පීඩා හට ගන්නවා. ඒ නිසා තමයි බුදුරණවහන්සේ ආරෂ්ඨාංග මාර්ගයේ අර විදිහට පුරුදු කරන්න කියන්නේ. ඒ නිසා තමයි බුදුරණවහන්සේ සබ්බාස සූත්‍රය අර විදිහට ආශ්‍රව ප්‍රහාණය වෙන විදිහට පුරුදු කරන්න කියන්නේ. එහෙම නැතිනම් කෙලින්ම ඇති දර්ශනයෙන් ප්‍රහාණය කරාට පස්සේ ආශ්‍රව ඊළඟට ආයේ මේ සක්කායදිට දුරු වුණාට පස්සේ එහෙනම් ඉතින් එහා කෙලින්ම ඊටු ටික මේ ඒ අවස්ථාවෙන් වඩාගෙන යන්න තිබ්බා. නමුත් එහෙම කරන්න බෑ. එහෙම කරන්න බැරි නිසා තමයි අර විදිහට ජීවිත පැවැත්ම සිදුවෙන අවස්ථාව තුළ Tamante කෙලෙස් එන්න නොදී ආශ්‍රව වෙන්න නොදී පවත්වන්න බුදුරණවහන්සේ දේශනා කරේ. ඊළඟට තමයි තව කාරණාවක් තියෙනවා මේ බුදුරණවහන්සේ මේක විස්තර කරනවා වගේම තව දේශනාවක තියෙනවා මෙහෙම. භික්ෂුවකට කියන්නේ මාර්ගය අධිචිත්ත මනියුක්තෝ. අධිචිත්ත කියන්නේ මේ ගැඹුරු විදර්ශනාවක් එක්ක පිළිපන් භික්ෂුවකට මෙන්න මෙහෙම කරන්න කියනවා. මොකද්ද? කාලේන කාලේ සමාධි නිමිත්ත මෙහෙය කරන්න කියනවා. කාලේන කාලං උපේක්ඛා නිමිත්තන් මෙහෙය කරන්න කියනවා. කාලේන කාලං පටිඝා නිමිත්තන් මෙහෙය කරන්න කියනවා. ඒ කියන්නේ යාට තේරෙන්නට ඕනේ කොයි කාලෙදම සමාධි මෙනෙහි කරන්නට ඕනේ නැති. කොයි කාලෙදම උපේක්ෂාවෙන් ඉන්නට ඕනේ නැති. කොයි කාලෙදම වීර්ය කරන්නට ඕනේ නැති කියලා තේරෙන්නට ඕනේ. ඒ කියන්නේ දැන් ඔන්න අර භික්ඛුන පස්සූත්‍රය විස්තර කරා වගේ ඒ ධාරතයක් පීඩාවක් කෙනකොට අන්න එයා සමාධි නිමිති මෙනෙහි කරන්නට ඕනේ. සමාධියක් කුස් හිත යන්නට ඕනේ. ඊළඟට එයාට විදර්ශනා හොඳට වැඩෙනකොට ඒ උපේක්ඛා නිමිත්ත මෙනෙහි කරගෙන ඉන්න ඕනේ. උපේක්ෂාවක් විදර්ශනාවෙන් වැඩින්නේ. ඊළඟට තමයි සමහරලාවට තියෙනවා එයා ගොඩාක් හැකිලිලා. ඒ කියන්නේ එයා ගොඩාක් වීර්යයක් කරන්නේ සමහරලාවට කර්මාන්ත වලට ඇලිලා නැත්නම් වැඩ කටයුතු කරනවා නැත්නම් වෙන මොනවාරි කර එයා කම්මැලිලා. එතකොට එයා දැනගන්න ඕනේ කියන වීර්යය කරන්න. අන්න ඒතර වීර්ය නිමිත්ත කරන්න කියනවා. සමහරලාවට භාවනා කරද්දී හිත හැකිලෙනවා. එතකොට දැඩි වීර්යයක් ගන්නවා. එතකොට Tamanට තේරෙන්නට ඕනේ කොයි වෙලාවෙද මේ දෙක කරන්නට ඕනේ කියලා. බුදුරණවහන්සේ උදාහරණයක් කියනවා හරියට මේ වගේ. හතරන් උණු කරනකොට ඒ හතරන් වල අර තියෙන අපද්‍රව්‍ය අයින් කරන්නට එක එකලාට පිඹින්නට ඕනේ. ඒකට ගින්දර අඩු වැඩි කරන්නට ඕනේ. එක එක විදිහට හතරන් උණු කරනකොට කරන්නට ඕනේ. ඒ වගේ කියන මේ අධිචිත්තයේ එදිච්ච භික්ෂුවට කාලෙන් කාලෙට මෙන්න මේ ටික මෙනෙහි කරන්න ඕනේ කියනවා. එතකොට කියන අතරින් එහාට යන්න පුළුවන්. ඊළඟට තව දේශනාවක් තියෙනවා බුදුරණවහන්සේ දේශනා කළා. කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, ඊළඟට සමතේ විපස්සනාව. ඔය කරුණු ටික කාලෙන් කාලට පුරුදු කරන්න ඕනේ කියනවා. මොකද මේ කරුණු තුන කාලෙන් කාලට පුරුදු කරේ නැතිනම් එයාට ඉදිරියට යන්න බෑ. එයා කවදා හරි නිකලස් වෙනවා. නමුත් ඉදිරියට යන්න බෑ. ඉදිරියට යන්නට නම් අනිවාර්යයෙන් මේ ටික පුරුදු කරන්න ඕනේ. ඊළඟට ආබුදුරණවහන්සේ දේශනා කරනවා මේ ඒකත් තියෙන්නේ දැන් ගොඩක් අය ඒකත් වරද්දලා තේරුම් ගන්නවා. අරහත්ත්පත්ත කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. රහත් වෙන්න මොකද්ද කරන්නට ඕන නැත්තේ කියලා. නිකලස් වෙන්නට. සෝතාපන්න වෙන්න නෙමෙයි. එතන නිකලස් වෙන්න කල යුතු ආකාරය. එතන විස්තර කරනවා භාවනාව ක්‍රම හතරකට. සමත පූර්වංග විදර්ශනා. විදර්ශනා පූර්වංග සමත. යුගනද්ද. අනිත් එක ධම්මෝද්දච්ච. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා සමතය මුල් කරගෙන විදර්ශනාව කරගෙන යනවා. තව කෙනෙක් ඉන්නවා විදර්ශනා මුල් කරගෙන සමතය එකකින් හට අරගෙන එතනින් යනවා. තව කෙනෙක් ඉන්නවා දෙකම එකට කරගෙන යනවා. තව කෙනෙක් ඉන්නවා මේ ධර්මයේ මෙනෙහි කිරීමෙන්ම ධර්මයේ හිතීමෙන්ම ඒ කියන්නේ යාලා මහා ප්‍රඥා. හිතීමෙන්ම ඉදිරියට යනවා. ඒ කියන්නේ යාට ආයි අමුතෙන් මොකක්වත් පුරුදු කරන්න දෙයක් නැහැ. බාහි දාරුචීක සානවාස අජිත ස්වාමීන් වහන්සේ වගේ ගොඩක් කට්ටිය කියා අමුතෙන් පුරුදු කිරීමක් නැහැ. එවෙලෙම මේ ධර්මයේ මෙනෙහි කිරීමත් එක්කම කෙලින්ම නිකලස් වෙලාම යනවා. එතකොට මේ විදිහට ඒ පුරුදු කරන්න තියෙන්නේ යාට ඒ පුරුදු කිරීම නිවැරදි පුරුදු කිරීම බාටපත් වෙන්නේ අර මාර්ගයට ආව කෙනා. ඊළඟට තමයි තවත් සූත්‍ර කාරණා කීපයක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට ඔය ධ්‍යාන දර්ශනාව ගැන. ඒක හැම දේශනාවකම අපේ ස්වාමීන් වහන්සේලා ගොඩක් කතා කරගෙන හැම දේශනාවකම විදර්ශනාව කියන්නේ මාළුන්කපුත සූත්‍රය, ජහනනිසේත් සූත්‍රය, ඊළඟට අට්ඨකනාගර සූත්‍රය, සූත්‍ර කීපයක් කරනවා මේ ධ්‍යාන විදර්ශනාව. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, මෛත්‍රී සමාධිය, ඊළඟට කරුණා, මෙත්තා, උපේක්ඛා කියන මේ ඒවා ඊළඟට අරූපාවචර සමාධි හතර මේවා විදර්ශනා කරන හැටි දේශනාවේ තියෙනවා. ඒක විස්තරයේ අනුපිළිවෙලට හැදෑරුවේ නැතිනම් හැම එකම කාරණා බැලුවේ නැතිනම් එහෙම
අපට ඒක තේරුම් ගන්න බැරි වෙනවා. ඒකේ කියන්නේ ඒකේ පැහැදිලි කරන්නේ මාර්ගයට ආව කෙනා ගැන. මාර්ගයට ආව කෙනා. ඒ කියන්නේ එතන විස්තර කරන මේ විදිහට. පළවෙනි ධ්‍යානයේ කෙනෙක් වඩලා එයාට පළවෙනි ධ්‍යානයේ තුල තියෙන පංච උපාදානස්කන්ධය වටහා ගන්න කියනවා. පංච උපාදානස්කන්ධය වටහා ගන්න බෑ කෙනෙකුට ඒක දැකලා නැතිනම්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය තේරුම් ගන්නට නම් එයාගේ ලොකු නුවණක් තියෙන්නට ඕන. ඊළඟට කියනවා ඒක එයා රෝගයක් ගෙඩියක් වශයෙන් එයාට මේ කියන්නේ ඒක අනිත්‍ය වශයෙන් එයාට මානසිකාර යොමු කරන්න කියනවා. යොමු කරනකොටම ඒ අවස්ථාවෙම එයාගේ සිත ඒකෙන් අයින් වෙනවා කියනවා. ඒ කියන්නේ මේ පළවෙනි ධ්‍යානයේ ස්වභාවයෙන් අයින් වෙනවා කියනවා. අයින් වෙලා සිත පිහිටනවා කියනවා. මොකේද? අමතාය ධාතුව චිත්තම් පසීදති කියනවා. අමූර්ත ධාතුව සිත පිහිටනවා කියනවා. අමූර්ත ධාතුව හිත පිහිටන්නට නම් එයා අමූර්ත ධාතුව මොකද දන්න ගන්නට ඕනේ. දැක ගන්නට ඕනේ. අමූර්ත ධාතුව ගැන සැබෑවටම දන්නේ සෝතාපන්න කෙනා. අනික කෙනෙක් කිසි කෙනෙකුට අමූර්ත ධාතුව මොකද්ද කියලා තේරුම් ගන්න බෑ. ඒතර අමූර්ත ධාතුවේ හිත නිරායාසයෙන්ම පිහිටනවා. මොකද හේතුව පිහිටන්නේ එයාගේ ඔන්න කාමයන් වෙන් වෙලා ධ්‍යාන ස්වභාවයක් තියෙනවා. ඒක තුල ස්කන්ධ යථාර්ථය දැකීමත් එක්ක ඒක හට ගන්නවා දැකීමත් ඒ ධ්‍යානයේ ස්වභාවය තුල හටගත් ස්කන්ධේ හට ගන්නවා දැකීමත් එක්ක මොකද වෙන්නේ? අර ස්වභාවයේ සම්පූර්ණයෙන් අයින් වෙලා චිත්තම් පටිවාපේදී. චිතින් අයින් වෙනවා. අයින් වෙලා මොකද වෙන්නේ? අමත්ත ධාතු හිත පිහිටනවා. හිත පිහිටට පස්සේ බුදුන් දේශනා කරනවා එයාට වඩන්න කියනවා ඒතං සන්තං ඒතං පණීතං මෙයයි සාන්ත මෙයයි ප්‍රණීත කියලා. ඒක වඩන්න කියනවා. ඒක වඩනකොට මොකද වෙන්නේ? අන්න බුදුරණාහි දේශනා කරන එක්ක අනාගාමී වෙනවා. එක්ක නිකලෙස් වෙනවා. එතන මෙතන විස්තර කරන්නේ අනාගාමී වෙන්න ඕන නිකලෙස් වෙන්නට එයාට හේතු වන්නේ අර සමාධියක් තුල කියලා විදර්ශනා කිරීම. එතකොට ඒකට යන්නට නම් අනිවාර්යයෙන්ම අමූර්ත ධාතුව හිත පිහිටවා ගන්න නම් ඒ කරුණ අපි හොඳට ධාතුව ගැන තේරුම් ගැනීමක් තියෙනවා. දැකීමක් තියෙනවා. එහෙම දැකීම නේද කවදාවත් බෑ. අපි ගොඩාක් ලාට උත්සාහ කරන්නේ මොකද? දුකෙන් අයින් වෙන්න. දුක්ඛ සමුදය දකින්න නැතුව. ඒ කියන්නේ වර්තමානයේ තුල දැන් අපිට පළවෙනි ධ්‍යානෙට ගිහිල්ලා අපිට මේ දුක හට ගන්න හැටි ප්‍රකට නැහැ. ඒ කියන්නේ අපිට දුකක් නෙමෙයි සැපක් නේ තියෙන්නේ. අරූපාවචර ධ්‍යානෙ ගියාම සැපක් එතන තියෙන්නේ. එතකොට දුකක් කියලා අපිට ඒක සංහාවෙන් මේක හට ගන්නවා කියන ප්‍රකටත්වයක් නෑ අපිට. නමුත් අපිට වර්තමානයේ තුල අපි මේ ඇහැ කන නාසය දිවකය මනසත් එක්ක ජීවත් වෙනකොට අපිට මේ දුක හටගන්නේ සංහාවෙන් කියලා ප්‍රකට කරගන්න ලේසි. ඒක තේරුම් ගන්න ලේසි. අන්න ඒ තේරුම් ගැනීමක් එක තමයි යාර විදර්ශනාවක් එක්ක සැබෑවටම දහම් චක්ක ඇති වුණාට පස්සේ තමයි පුළුවන්කමක් ලැබෙන්නේ මේ ධ්‍යානය කියන්නේ නැත්තම් අරූපාවචර ධ්‍යානය කියන්නේ තණ්හාවෙන් හටගත් දුකක් කියලා. ඒක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ අර මූලිකව එයාට හටගත් නුවණක් එක්ක. ඒ මූලිකව හටගත් නුවණක් යාට නැතිනම් ඒ දෙක කරන්න බෑ. ඉතින් ඒ නිසා මෙන්න මේ ආකාරයට බුදුරණවහන්සේ මේ මාර්ගය ගැන ඒ කියන්නේ සැබෑවට මේ ලෞකික මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයේ දර්ශනයක් ඇති වෙනකොට ලෝකෝත්තර මාර්ගයේ ආව කෙනා පුරුදු කරනකොට මාර්ගයේ නිකලෙස් වෙනකම් පුරුදු කරන්න තියෙන එක. නිකලෙස් වෙනකම් මෙයා සම්මාදිට්ඨිය කියන ආර්ය සත්‍ය ගැන නුවණ සත්‍ය පිටපු ඥානය තුළ පිහිටලා දිගටම පුරුදු කරන්න තියෙන එක. එතකොට අන්නේ ටික පුරුදු කරනකොට එයාට ක්‍රමානුකූල මාර්ගය වැඩෙනවා. එතකොට ඒ පිළිවෙල අපි තේරුම් ගන්න නැතුව, දකින්න නැතුව අපිට කවදාවත් අපි මේ සත්‍ය කියන්නේ මේ යම වැඩපිළිවෙලක් කරාට සීලයක් රැකගෙන සමාධියක් වඩ아가න ගියාට සැබෑවටම නිවන් මාර්ගය ඉදලට යන්න බෑ. ඒ හැම දෙයක්ම අපි කරන්නේ මොකද්ද? භවයිප්පහානාය බ්‍රහ්මචර්ය හැසිරෙනවා. හැබැයි යා විභවං අභිනන්දති. විභවයක් සතුට වෙනවා. අපි මේ නොපැවැත්ම කැමති වෙනවා. දැන් ඔන්න බලන්න මම එදාත් මං හිතන්නේ කිව්වා. දැන් අපි ඕන කෙනෙක් දන්න න්‍යායක් තමයි මොකද්ද? රහතන් වහන්සේ මරණින් මතේ උපදින්නේ නැහැ කියන එක. ඒක දෘෂ්ටියක්. මොකද රහතන් වහන්සේ මරණින් මතේ බුදුරණවහන්සේ මං එදා මං හිතන්නේ කියන්න ඇති. අග්ගිවච්ඡගත බ්‍රාහ්මණයා බුදුරණවහන්සේගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි ඔබගේ උත්තම පුරුෂයා මරණින් මතේ උපදිනවද අහනවා. යෙදෙන්නේ නැහැ කියනවා. උපදින්නේ නැද්ද අහනවා. යෙදෙන්නේ නැහැ කියනවා. උපදින්න දැන් අපි දන්නේ උපදින්නේ නැහැ කියන එකනේ. නමුත් යෙදෙන්නේ නැහැ කියනවා. ඊළඟට අර අපහැදිලා මේ කියවට පස්සේ අර ගින්න උපමාව කියනවනේ යම් වාගේ ඉස්සරහා වුණ ගින්නපත් වෙනවා මේකට ඔයා දකින්න ගින්නපත් වෙනවට දකින්න නේද අහනවා. ඔව් කියනවා. ඇයි ගින්නපත් උනේ කියලා අහනවා. ඒ ගින්නට අවශ්‍ය හේතු දුන්නාම ගින්නපත් වෙනවා. දර කියන හේතු දුන්නාම ගින්නපත් වෙනවා. ඒතර ගින්න නිවුනහමත් ඔයා දකින්නවද ගින්න නිවුණා කියලා? දකින්නවා කියනවා. ඇයි ගින්න නිවුනේ? දර කියන හේතු නැති වෙච්ච ගමන් ගින්න නිවුණා. නිවිච්ච ගින්න කොහාටද ගියේ? නිවිච්ච ගින්න කොහාටද ගියේ කියන දා කිදින්නේ නැහැ. ඒ වගේ තමයි අපි ජීවත් වෙලා ඉද්දි අපි සසර යනවා කියන්නේ අපි හේතුව දෙනවා. අපි ඇහැ රූප විඤ්ඤාණ එකතු වීමෙන් මේක හට ගන්නවා කියන නොදකපු නිසා අපි අවිද්‍යාව තමයි ප්‍රධාන හේතුව වන්නේ. ඒ නොදැකීම අවිද්‍යාව. ඒ අවිද්‍යාව හේතු නිසා අපි මොකද වෙන්නේ? මම හිටියා රූපේ තියෙනවා කියලා ගත්තා. අන්න අවිද්‍යාව ප්‍රධාන හේතුව දැම්මා අපි. අවිද්‍යාව හේතුවත් එක්ක මොකද වෙන්නේ? තණ්හාව හේතු වෙනවා. ඇයි අවිද්‍යාවයි තණ්හාවයි එක්ක මම හිටියානම් රූපයක් තියෙනවා නම් මොකද වෙන්නේ? ලස්සන දේ හොඳ දේ තියාගන්න තණ්හාව හේතුවෙන් අපි කටයුතු කරනවා. අකමැති දේ අයින් කරන්න තණ්හාව හේතුවෙන් අපි කටයුතු කරනවා. ඒ තුන මුලාව තියෙනවා. එතකොට අවිද්‍යාවයි තණ්හාවයි හේතුව අපි හැම වෙලෙම තියාගෙන
අපි සසර යනවා. ඒ හේතු නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? නිවෙනවා. ඒතර නිවිච්ච රහතන් වහන්සේ කියලා කෙනෙක් කතා කරන්න බෑ. එයා නිවුණා විතරයි. එතනින් එහාට දැන් කතා කරන්න බෑ. අන්න ඒ වගේ තමයි අපි හැබෑවටම නිවැරදිවම ධර්මය අපි තේරුම් ගත්තොත් එහෙම අපට පුළුවන්කමක් ලැබෙනවා. කාටවත් බැරිකමක් නෙමෙයි. එහෙනම් බුදුරණවහන්සේ අච්චර ගැඹුරු උපමාවක් කිව්වට ඒ උපමාව කිව්වේ බැහැ කියන කරුණ කියන නෙමෙයි. අමාරු කියන කරුණ කියන්නේ. අමාරුයි. ලේසි නෑ. නමුත් අපි මේ වැඩ පිළිවෙල පුරුදු කරෝ. දැන් බුදුරණවහන්සේගේ කාලේ එතෙන්ද ස්වාමීන් වහන්සේලා ආව ගමන් වෙන ආගමක ඉඳලා හරි ගිහි ගෙදරින් හරි ආව ගමන් නිකලෙස් වුණා. ධර්මය දැක්කා. හැබැයි ඒ කට්ටිය කාලයක් පුරුදු කරා. දහම් චක්කුව ඇති වුණ නැති වුණාට කාලයක් පුරුදු කරා. ඒකට තමයි පාරමී කියලා කිව්වේ. නමුත් අපි දන්නේ නැහැ අපි කොච්චර පුරුදු කරලා තියෙනවද කියන්නේ. අපි දන්නේ නැහැ අපිට කොච්චර ප්‍රඥාවක් තියෙනවද කියන්නේ. අපි දැන් අපට යම් කිසි දෙයක් ලැබෙනවා නම් දැන් අපට පුරුදු කරන්න හිතන්න ඕන දෙයක් ලැබෙනවා නම් දැන් කරන්නට ඕන. හැබැයි අපට සමහර විට අපට හැකියාවක් නැති වෙන්න පුළුවන් සෝතාපන්න වෙන්න. ඒ වුණාට මේ කරපු දේ ඊළඟට උපකාර වෙනවා. අපි කොච්චර පින්දහම් කරලා මොන දේ කළා ප්‍රාර්ථනා කරනවා අපි සෝතාපන්න වෙන්න කියලා. නැත්නම් ඊළඟ ජීවිතේ වෙන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය එක නෙමෙයි. ඒකෙන් අපට සැප ලැබෙයි. නමුත් ප්‍රතිපත්තිය වෙන්නේ මේ දේ පුරුදු කරන්නට ඕනේ. ඒ පුරුදු කිරීම තුළින් අපට ඊළඟ ජීවිතයකදී අන්න පුරුදු කරපු දේ උපකාරයක් වෙනවා. ඒක තමයි ඊළඟට උපකාරයක් වෙන්නේ. එහෙනම් අපි අපට පුළුවන් වුණත් බැරි වුණත් කරන්න තියෙන මේ කරනකොට අනිවාර්යෙන් අපට මේ ජීවිතේ බැරි වුණත් වෙන ජීවිතයකද හරි ඒක තේරුම් ගන්නට අපට ඒ පුරුදු කර ප්‍රඥාව උපකාරයක් වෙනවා. ඉතින් එහෙනම් අපි සියලු දෙනාටම මේ බුදුරණවහන්සේ කාලේ මම ඒ කරුණ පොඩ්ඩක් මතක් කරගන්න. බුදුරණවහන්සේ කාලේ වස් කාලේ කියලා කියන්නේ ඒ කාලේ මේ එක තැනක හිට භික්ෂුන් වහන්සේලා නෙමෙයි හිටියේ. චාරිකාවේ වැඩි මේ කාලේ වගේ නෙමෙයි. වස් කාලේ කියලා කියන්නේ එක තැනක ඉන්නේ වහින කාලේ. එතකොට ඒ කාලේ තමයි ගොඩාක් ස්වාමීන් වහන්සේලා නිකලෙස් වුණේ. මොකද ඒකට හේතුව එක තැන කරලා පාඩි බණ භාවනා කරන් ඉන්න නිසා. ඒ නිසා තමයි ඔය චිවුරු පූජා කිරීමෙන් ආනිසංස බහුලයි කියලා කියන්නේ. ඔය සමහරු කතාවට කියන්නේ ශක්ති හරියනකොට එන්දිකට පාරක් පාස්. ඉතින් මේ අර ඒක ඉතින් අර මේ අතිශෝක්තියක් වුණාත් ඒක කියන්නේ අර ඒ කාලේ මේ කාලේ නම් ඉතින් වස් කාලේ සහ කටින කියලා කියන්නේ මේ වෙනම මේ සංස්කෘතියක් හැටියට ගොඩනගලා තියෙනවා. නමුත් සැබෑවටම අර්ථය නම් ඒකේ වස් කාලේ ස්වාමීන් වහන්සේලා ගුණධර්ම පුරනවා. ඒකට දිහි උපාසකය අපුපස්ථාන කරනවා. ඒ අපුපස්ථාන කිරීමෙන් මහත්ඵල මහානිසංස වෙන්නේ ස්වාමීන් වහන්සේලා හොඳට බණ භාවනා කරගෙන ඉන්න නිසා. ඉතින් ගිහි අයටත් උපකාර කරගන්නට ඕනේ. ඒ කියන්නේ එහෙම අපුපස්ථාන කරන අතරතුරම ධර්මයේ හැසිරෙන්නට. දැන් සාමාන්‍යයෙන් උපෝසථ දවසට අට්ටාංග උපෝසථ සීල සමාදන් වෙනකොට බුදුරණවහන්සේ සමාදන් වෙන්න කියන්නේ කොහොමද? සමාදන් වෙන්න කියන්නේ රහතන් වහන්සේලා ජීවිතයේ තියෙන තාක්කල් ප්‍රාණඝාතය කරන්නේ. මම අද දවසේ ඉන්නවා. රහතන් වහන්සේලා ජීවිතයේ තියෙන තාක්කල් සොරකම් කරන්නේ. මම අද දවසේ ඉන්නවා. රහතන් වහන්සේලා ජීවිතයේ තියෙන තාක්කල් බඹසර කඩන්නේ. මම අද දවසේ ඉන්නවා. රහතන් වහන්සේලා ජීවිතයේ තියෙන තාක්කල් බොරු කියන්නේ. මම අද දවසේ ඉන්නවා. රහතන් වහන්සේලා ජීවිතයේ තියෙන තාක්කල් මත්පැන් පාවිච්චි කරන්නේ. මම අද දවසේ ඒක කරනවා. රහතන් වහන්සේලා ජීවිතයේ තියෙන තාක්කල් විකාලේ දාන ගත්තේ. මම අද දවසේ ඒක පුරුදු කරනවා. රහතන් වහන්සේලා ජීවිතයේ තියෙන තාක්කල් උත්සසින් මහාසන පරිහරණය කරන්නේ. මම ඒක අද පාවිච්චි මේ පුරුදු කරනවා කියලා රහතන් වහන්සේලා අනුගමනය කරමින් ඉදා දවසේ ඉන්න කියන්නේ. ඉතින් ඒ නිසා මේ වස් කාලය තුල සැබෑවටම නිවන් දකින්නට වීරියක් කරන මාර්ගය වඩන්න උත්සාහ කරන ස්වාමීන් වහන්සේලා බොහෝ වෙලාවට උත්සාහ කරනවා මාර්ගය වඩන්නට. ඉතින් ඒ නිසා ගිහි ඇත්තොත් ඒක අනුකරණය කරමින් අප උපස්ථාන කරනවා වගේම අනුකරණය කරමින් අනුගමනය කරමින් තමනුත් පුළුවන් හැටියට මේ වස් කාලය තුල මේ ධර්මාර්ගය දිනු කර ගන්නට හොඳට ධර්මයේ ශ්‍රවණය කරමින් ඊළඟට ධර්ම සාකච්ඡා කරමින් පුළුවන් හැටියට භාවනා පුරුදු කරමින් පුරුදු කර ගන්න ඕනේ. ඉතින් මේ නිසා මේ සියලු දෙනාටම ඒ උතුම් ධම්ම මැස ඇති කරගෙන මේ නිවැරදි මාර්ගය පුරුදු කරගෙන ගෞතම සාසනය තුළින් මේ ධහමින් සැනසෙන්නට මේ සියලු දේවල් උපකාරයක් වේවා.